හොඳයි. බලන්න මේ ගැටලුව තියෙන්නේ එකෙහි කැපිටල් Q ආරෝපණයක් සහිත අරයන් R1 R2 සහ R3. R1 තමයි කුඩාම අරේ තියෙන්නේ, R2 ඊට වඩා වැඩි, R3 ඊට වඩා වැඩි වෙන සන්නායක ගෝල තුනක් රූපේ පෙන්වා තියෙනවා. එක් ගෝලයක කේන්ද්‍රයේ සිට කැපිටල් R දුරකින් පිහිටා තියෙනවලු. අපිට කියන්නේ එක් ගෝලයක කේන්ද්‍රයේ සිට කැපිටල් R දුරකින් පිහිටා තියෙනවලු. ඇත්තටම Q කියන ආරෝපණයක් ගැනයි මේ කියන්නේ. ABC ලක්ෂණගේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවයන් පිළිවෙලින් EA, EB සහ EC වෙනවා නම් එවිට මේ අතර විචලනයන් මොකක්ද කියලා අපෙන් අහනවා. හරි. එතකොට කැපිටල් Q ආරෝපණයක් සහිත අරයන් R1 ආර්ධික වන සන්නායක ගෝල තුනක්. එතකොට සන්නායක ගෝල නම් මේවාට ලබා දෙන ආරෝපණයට මොකද වෙන්නේ? ඒවා ඇත්තටම මේ ගෝලවල පෘෂ්ඨය මත තමයි පවතින්නේ. රයිට්. එහෙනම් මේ ගෝලයේ පෘෂ්ඨය මත ධන Q ආරෝපණයක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙයාගේ පෘෂ්ඨය මතත් ධන Q ආරෝපණයක් තියෙනවා. රයිට්. එතකොට මෙයාගේ පෘෂ්ඨය මතත් ධන Q ආරෝපණයක් තියෙනවා. එතකොට දැන් මේ ගෝල තුන ගත්තාම ගෝල තුනේ සමාන වෙන්නේ මොනවද? අරයන් සමාන නැහැ. අරයන් එකිනෙකට වෙනස්. හැබැයි ආරෝපණ Q බැගින් වෙනවා. එතකොට ආරෝපණ සමානයි නේද? එතකොට ආරෝපණ සමානයි, අරයන් වෙනස්. එතකොට මෙයාලගේ තව මොනවද අපිට කියන්න පුළුවන්? Q බැගින් ආරෝපණ තියෙනවා. ඊට පස්සේ මෙයාගේ පෘෂ්ඨවල විභව වෙනස්. රයිට්. පෘෂ්ඨවල විභව අපි සාමාන්‍යයෙන් ගන්නෙ 1/4πε0 ආරෝපණය බෙදීම අරේ කියලානේ පෘෂ්ඨවේ විභවය ගන්න. එතකොට පෘෂ්ඨවල විභව වෙනස්. පෘෂ්ඨවල විභව වෙනස් නම් පෘෂ්ඨය මත විද්‍යුත්ශේෂ තීව්‍රතාවයන් වෙනස් වෙන්න ඕනේ නේද? පෘෂ්ඨය මත විද්‍යුත්ශේෂ තීව්‍රතාවයන් වෙනස් වෙන්න ඕනේ. නමුත් ඔය සලකන ලද ලක්ෂයක් A B C ලක්ෂවල විද්‍යුත්ශේෂ තීව්‍රතාව ගන්නකොට ඇත්තටම මොකක්ද අපි භාවිතා කරන ක්‍රමවේදය? ඒ ලක්ෂය අඩංගු වෙන විදිහට ගවුස් පෘෂ්ඨයක් තෝරා ගැනීම. රයිට්. දැන් මෙතනදී ඒ ලක්ෂය අඩංගු වෙන විදිහට ගවුස් පෘෂ්ඨයක් අපිට තෝරා ගන්න වෙනවානේ. මෙන්න මේ වගේ ගවුස් පෘෂ්ඨයක් තෝරා ගන්න වෙනවා. මේක වටේට. එතකොට අරය R වන ගවුස් පෘෂ්ඨයක්. එතකොට ඒ ගවුස් පෘෂ්ඨය මත ලක්ෂයක විද්‍යුත්ශේෂ තීව්‍රතාවය කියන එක අපි සමානයි කියලා ගන්නෙ. right. එහෙම නැත්නම් අපේ સિદ્ધාන්තය වෙන්නේ සාමාන්‍යයෙන් ගවුස් ප්‍රමේය ඇසුරෙන් විද්‍යුත්ශේෂ තීව්‍රතාවය හොයද්දී ඊවරක් A කියන ගවුස්ගේ නියමේ ඒක ශ්‍රාවය නේද? ඊවරක් A කියන්නේ ශ්‍රාවය. මොකද E කියන එක සමාන වෙනවනේ ශ්‍රාව ඝනත්වයට. E කියලා කියන්නේ ශ්‍රාව ඝනත්වයේ ශ්‍රාවයේ බෙදීම ශේෂ්ඨඵල. එතකොට ඊවරක් A කියලා කියන්නේ ශ්‍රාවය. ඇත්තටම ශ්‍රාවය සමාන වෙන්නේ සිග්මා Q බෙදීම F0 කියන අගයට. මේක තමයි ගවුස්ගේ නියමය ප්‍රකාශ කරනකොට අපි ප්‍රකාශ කරන්නේ. පොත්පත්වල ඒක වෙන විදියවල් වලට තියෙනවා. හැබැයි අපේ සිලබස් එකේදී අපි ප්‍රකාශ කරන්නේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවයේ ගුණිතය සහ සලකන ලද ගවුස් පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය කියන අගය සමාන වෙනවා ගවුස් පෘෂ්ඨයෙන් අන්තර්ගත ආරෝපණය බෙදීම F0 කියන එක. හරි. එතන EA කියන ඒ ලක්ෂයේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවය ගනිද්දී මෙතෙන්ට එන්නේ 4ක් 5 කැපිටල් R වර්ගය. මොකද මෙන්න මේ අරය R වන ගෝලීය පෘෂ්ඨයක් සලකන්න ඕනේ. ඒ වගේම සිග්මා Q කියලා කියන්නේ ගවුස් පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණය Q. බෙදීම F0. ඒතර B ලක්ෂය ගන්නවා නම් B අඩංගු වෙන ගවුස් පෘෂ්ඨයක් නැවත තෝරා ගන්න ඕන. ඒකත් අරය R වන ගෝලීය පෘෂ්ඨයක්. ඒ වගේම C ලක්ෂය ගැන හිතනකොට විද්‍යුත්ශේෂ තීව්‍රතාවයෙන් C අඩංගු වෙන විදියට ගවුස් පෘෂ්ඨයක් ඇන්දොත් ඒකත් අරය R වන ගවුස් පෘෂ්ඨයක්.
එහෙනම් මෙතන EA, EB, EC වගේ අගයන් දාලා ඒ අගයන් හොයනකොට ඒට දාන්න වෙන්නේ 4ක් පයි R වර්ගයමයි. සිග්මා Q කියන එකත් ඒකෙන් අන්තර්ගත ආරෝපණයත් කැපිටල් Qමයි. බෙදීම එප්සලන් නෝට්. එහෙනම් ඉතා පහසුවෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ කාරණය. EA හොයන්න ගියත් EB හොයන්න ගියත් EC හොයන්න ගියත් ඒ වගේ විශාලත්ව එකිනෙකට සමාන වෙන්න ඕන. ඒතර EA සමානයි EB සමානයි EC විදුශේෂ තීව්‍රතාවයන් සියල්ලම එකිනෙකට සමාන වෙනවා. ඒක මතක් කරන්න තමයි මම මේ ඔක්කොම කිව්වේ. එහෙම නැත්තම් පිටතින් ලක්ෂයක් ගත්තාම right සන්නායක ගෝලයකට පිටතින් ලක්ෂයක් ගත්තාම පිටතින් පවතින ලක්ෂයක විභවය හෝ විදුශේෂ තීව්‍රතාවය හොයද්දී අපි මේ ආරෝපණ කේන්ද්‍රයේ තියෙනවා කියලා හිතාගෙන අනිත් ලක්ෂවල විභව විදුශේෂ තීව්‍රතාව වගේ හොයන්න පුළුවන්. එහෙනම් මේ හැම එකක්ම කේන්ද්‍රයේ තියෙනවා කියලා හිතාගත්තොත් හරිය නාරක ආර්ථික R3 කිව්වට ඒ වගේ බලපෑමක් නැහැ. ඒවා කේන්ද්‍රයේ තියෙන අවස්ථාවකට තුල්‍ය වෙනවා. එහෙනම් කේන්ද්‍රයේ ඉඳලා R දුරක් ඈතින් හැම ලක්ෂයක්ම තියෙන්නේ R දුරක් ඈතින්. ඒ නිසා විදුශේෂ තීව්‍රතාවයන් එකිනෙකට සමාන වෙනවා කියන පිළිතුර තමයි අපිට හරි පිළිතුර හැටියට ගන්න වෙන්නේ. කියන්නේ දෙවෙනි පිළිතුර තමයි 24 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි. හොඳයි. ධාරා විද්‍යුතය හා සම්බන්ධ මේ ගැටලුවේ නිවැරදි පිළිතුරට යන්නේ කොහොමද කියන එක ගැන අපිට සාකච්ඡා කරන්න ඕනේ. විශේෂයෙන්ම සමහර ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට සමීකරණ වගේ දේවල් නේද? අපි සිද්ධාන්ත කොටස් අපි හඳුන්වන කෙලින්ම යොදා ගන්න බෑ. සමහර වෙලාවට ඒක වක්‍රාකාර විචලනයන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රස්ථාරික ගැටලු වලදී අපි කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට ප්‍රස්ථාරික ගැටලු වලදී මෙන්න මේ x අක්ෂයේ සහ y අක්ෂයේ විචලනයන් අතර සම්බන්ධයක් හැම වෙලේම ගන්න. භෞතික විද්‍යාත්මක සම්බන්ධයක් අරගෙන ඒවා අසුරෙන් තමයි අපේ විචලනයන්. ඒක සරල රේඛීය විචලනයක් වෙන්න පුළුවන්, වක්‍රයක් වෙන්න පුළුවන්. එහෙම ගන්නවා සමහර ගැටලු වල. හැබැයි සමහර ගැටලු වල එහෙම ගන්න බෑ. ගොඩක් වෙලාවට මේ විද්‍යුතය හා සම්බන්ධ ගැටලු වල එහෙම ගන්න බෑ. සමීකරණ හොයන්න බෑ. හරි. එතකොට මොකද කරන්නේ? එතකොට අපිට කරන්න තියෙන්නේ මූලික වශයෙන් අපි හැම ගැටලුවකම වැරදි පිළිතුරු ඉවත් කිරීමේ ක්‍රමය කෙනක හරි ප්‍රබලයි. මොකද අපිට අන්තිමට අපි දන්නා දේවල් වලින් උත්තර 4ක් අයින් කරගන්න පුළුවන් නම් ඒව වෙන්න බෑ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම පස්වෙනි උත්තරේ. එහෙම නැත්නම් ඉතිරි වෙන එක තමයි හරි උත්තරේ වෙන්නේ. ඒ විදිහට අපි 3ක් අයින් කරගත්තා නම් අපිට 2ක් ඉතුරු වෙනවා. ඒ දෙකෙන් එකක් හරියන්න ඕන. ඒතර ඒ දෙකෙන් හරි එක තෝරගන්න බැරි නම් මොකද කරන්නේ? අපිට කරන්න තියෙන ඉතින් අපි වාසනාවට ඉඩ දීලා මේ දෙකෙන් මේක හරි ඇති කියලා හිතන එකට ඒක පිළිතුරක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒතකොට වාසනාවත් එක්ක හැබැයි සම්භාවිතාවය හරි වැඩි. right? ඔයාලා දන්නවා සම්භාවිතාවයේ උත්තරයක් හරියන්න තියෙන සම්භාවිතාවය 5න් 1යි. පිළිතුරු 5කින් එකක් තෝරා ගැනීමේ සම්භාවිතාවය 5න් 1යි. ඒ කියන්නේ 0.2යි. නමුත් අපි දෙකින් එකක් තෝරා ගන්නවා නම් ඒ සම්භාවිතාවය 0.5යි. ඒ කියන්නේ හරියන්න තියෙන ඉඩ ගොඩක් වැඩි කියන එකයි. හරි ඒ නිසා අපි පිළිතුරු ඉවත් කිරීමේ ක්‍රමය හරි ප්‍රබලයි බහුවර්ණ ප්‍රශ්නවලදී. ඊට පස්සේ විද්‍යුතය හා සම්බන්ධ මේ වගේ ගැටලුවලදී නම් සමහර වෙලාවට අපිට ප්‍රස්ථාරයේ පටන් ගන්න ඕන තැන. උදාහරණයක් හැටියට මූල ලක්ෂයෙන් පටන් ගන්නවද? මූල ලක්ෂයෙන් නම් පටන් ගන්න මේ ගැටලුවේ අහන රාශිය මූල ලක්ෂයෙන් පටන් ගන්න පිළිතුරු 3ක් තියෙනවා. එහෙනම් අනිත් දෙක එකපාරට අයින් කරන්න පුළුවන්. ඒ වගේම මේක කෙලවර වෙන ලක්ෂය ප්‍රස්ථාරය ඉවර වෙන තැන. right ඒක අනන්තයට යනවා නම් එහෙම නැත්නම් ඒක බිඳුවක් වෙනවා නම් right එහෙමනම් අපිට මූල ලක්ෂයෙන් පටන් ගන්නත් ඕන බිඳුවකින් කෙලවර වෙන්නත් ඕන. මෙන්න මේ වගේ උත්තරයක් තමයි උත්තරය කියලා හිතන්න පුළුවන්. ඇයි මේ සරල රේඛාවක්ද? එහෙනම් මේ අතර වක්‍රයක් තියනවාද? ඒ වගේ දේවල් අපිට තේරුනේ නැති වුණාට එතන අදාළ සමීකරණ ගොඩනගන්න බැරි වුණාට කමක් නැහැ. හරි එහෙනම් විද්‍යුතේ ගොඩාක් ගැටලු
හදන අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. මේවා සිලබස් එකේ නෑ. එහෙම නැත්නම් මේ වගේ සමීකරණ එහෙම නැත්නම් අපි සමීකරණ ලියන්න ගියොත් ඒවා සංකීර්ණ වෙනවා. එහෙම සමීකරණ ලියන්නේ නැතිව ප්‍රස්තාරවල හැඩයෙන් වැරදි උත්තර අයින් කිරීමෙන් තමයි ඒවට උත්තර ගන්න යන්නේ. එහෙමනම් අපි මේ ගැටලුව හදන්න යනවා. රූපේ දැක්වෙන පරිපතේ x සහ y අනු ඒකාකාර ප්‍රතිරෝධ කම්බියක්. right මෙතන තියෙනවා ඒකාකාර ප්‍රතිරෝධ කම්බියක්. ඒක නිකන් විචල්්‍ය ප්‍රතිරෝධයක් වගේ නේද? ධාරා නියාමකයක් කියලා කියන්නේ අන්න ඒ වගේ. කැපිටල් O සහ y ලක්ෂ කම්බියකින් සම්බන්ධ කරලා තියෙනවා. y ලක්ෂයයි O ලක්ෂයයි කම්බියකින් සම්බන්ධ කරලා තියෙනවා. කැපිටල් P කියන සර්පණ ස්පර්ශකය y සිට x දක්වා ගෙන යනවා. මෙන්න y කියන්නේ මේ කෙලවරේ. ඊට පස්සේ මෙතනින් මේ පැත්තට ඇවිල්ලා x දක්වා ගෙන යනවා. ගෙන යන විට වෝල්ට්මීටර පාඨාංකයේ විචලනය නිරූපණය වන ප්‍රස්ථාරය වන. right එතකොට y සිට මනින දුර තමයි x අක්ෂයට අරන් තියෙන්නේ. අපි නිකන් දාගමු y සිට මනින දුර මෙන්න මේ දැන් මෙතෙන්ට මැනලා තියෙනවා නේද? x කියලා අපි කියමු. right y සිට දුර x අක්ෂයේ තියෙන. ඊට පස්සේ වෝල්ට්මීටර පාඨාංකය. right වෝල්ට්මීටර පාඨාංකය. මොකද මේක මම දාගත්තේ x සමානයි බිඳුව කියන්නේ නිකන් මේ කෙලවර වගේ කියලා හිතෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම උත්තරේ වැරදිනවා. right මෙතන ඉඳලා මේ පැත්තට මනින දුර නෙවෙයි. x වල ඉඳලා මනින දුර නෙවෙයි y වල ඉඳලා මනින දුර කියලා මේකේ ලියලා තියෙනවා. අපි ඒකට සංකේතයක් දාගත්තා. දැන් x සමානයි බිඳුව කියන තැන අපි පරීක්ෂා කරලා බලන්න යන්නේ. හරි? x සමානයි බිඳුව. x සමානයි බිඳුව වුණොත් එහෙම මොකද වෙන්නේ? මේ ස්පර්ශකය අතර තියෙන y වල. ඒතර y වල තියෙනවා නම් x වල සහ y x සහ y කියන්නේ ප්‍රතිරෝධ කම්බියක්. ඒකට E කියන විද්‍යුත්ගාමක බලය right එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා අපි හිතුවොත් මේක කෙලින්ම x සහ y ට ලබා දෙන විභවාන්තරය නිරූපණය කරනවා. එහෙනම් x සමානයි බිඳුවේදී මේක E වලින් පටන් ගන්න ඕන වෝල්ට්මීටර පාඨාංකයේ E වෙන්න ඕන. right බලන්න x සමානයි බිඳුවේදී වෝල්ට්මීටර පාඨාංකයේ E කියන්නේ මේ උත්තර තුන විතරනේ හරියන්න ඕනනේ. එහෙනම් මේක වැරදි උත්තරයක් බවත් මේක වැරදි උත්තරයක් බවත් අපිට මුලින්ම තීරණය කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න මේ ස්පර්ශකය අතුර x වලාගේ වැඩි කරගෙන ගිහිල්ලා යම් අවස්ථාවකදී right x ලක්ෂය වෙතටම එනවා. ස්පර්ශකය අතුර x ලක්ෂයටම එනවා. එතකොට ධාරාවක් ගලන සන්නායකයක දෙකලවර විභවාන්තරනේ මනින්නේ වෝල්ට්මීටරයේ මගින්. යම් තැනක අපි තෝරාගත්ත දිගක. එතකොට ඒ දිග බිඳුවක් වෙනවා නම් d සමානයි i වරක් r. r වලගේ බිඳුවක් වෙනවා x වල ස්පර්ශ කරද්දී නේද? දිගක් නැහැනේ. ඒ නිසා වෝල්ට්මීටරයේ හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා කියන්නේ විභවාන්තරයේ බිඳුවක් වෙන්න ඕන කෙලවරදී. right එතකොට e වලින් පටන් ගන්න ඕනේ. මේක මේ උත්තර දෙක තුනේම තියෙනවා. ඒ වගේම කෙලවර වෙන්න ඕනේ බිඳුවෙන්. මේක සහ මේක. එහෙනම් මේකත් වැරදි උත්තරයක් කියලා අපිට පේනවා. එතකොට අපි ඔන්න මුල් ලක්ෂය සහ කෙලවර ලක්ෂය බැලුවා. එතකොට අපිට උත්තර දෙකක් තියෙනවා. ඒ උත්තර දෙකෙන් හරි උත්තරේ මොකක්ද කියලා තෝරගන්න ඕනේ. හරි. එතකොට දැන් මෙතෙක් අපි කතා කරේ නැති දෙයක් තමයි මෙන්න මේ සම්බන්ධක කම්බිය. මෙන්න මේ සම්බන්ධක කම්බිය පිළිබඳව කතා කරේ නැහැ. හැබැයි කෙලවරවල් දෙක ගැන අපි කතා කරා. හරි. දැන් බලන්න මේ සම්බන්ධක කම්බිය තිබීමෙන් මෙහෙන් එන ධාරාව right මේ පැත්තෙන් එනවා නම් ධාරාවක් I කියන ධාරාව මේ වෙලාවේ අපි හිතමු වෝල්ට්මීටරේ පරිපූර්ණයි. ඒතර වෝල්ට්මීටරේ හරහා ධාරා ගලන්නේ නැහැ. ඒ ධාරාව මෙතනින් ගිහිල්ලා අපේ දැන් ස්පර්ශකය අතර තියෙන්නේ මෙතන. right මෙතනයි ස්පර්ශකය අතර තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා බලන්න මේ පැත්තෙන් තමයි ඒ ධාරාව මේ පැත්තට යන්නේ. එහෙම නැත්නම් බැටරියට නැවත යන්නේ. හරි. මෙන්න මේ පරිපතේ ඔයාලට පේනවාද? මෙතනින් ඇවිල්ලා මේක හරහා යන්නේ නැහැ. මේ පොඩ්ඩේ ගිහිල්ලා
කුඩා ප්‍රතිරෝධ කොටසකට ගිහිල්ලා මෙතන සම්බන්ධක කම්බියක් තියෙනවා මේ පැත්තෙන් යන්නත් පුළුවන් මෙහෙන් යන්නත් පුළුවන්ද? ඇත්තට මෙහෙම ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් දෙකෙන්ම යනවා. විශාල ප්‍රතිරෝධයක් සහ කුඩා ප්‍රතිරෝධයක් තිබ්බත් දෙපැත්තෙන්ම යනවා. හැබැයි මේ වගේ කම්බියක් විතරක් ප්‍රතිරෝධයක් නැති කම්බියක් තිබ්බොත් කවුරුත් යන්නේ නැහැ මේ පැත්තෙන්. කවුරුත් යන්නේ නැහැ මේ පැත්තෙන්. එහෙනම් මෙන්න මේකේ දිගේ තමයි ගමන් කරන්නේ. හරි. හොඳයි. එතකොට මේ කම්බිය තිබීමෙන් මෙන්න මේ කොටසේ කොයි වෙලේවත් ධාරාවක් ගමන් කරන්නේ නැති අවස්ථාවක් එනවා. එහෙමනම් ඇත්තටම මේ වෝල්ට් මීටරය මගින් වෝල්ට් මීටරයේ ස්පර්ශකය අතුර රයිට් මෙතන තිබ්බත් එකයි මෙතන තිබ්බත් එකයි මෙතන තිබ්බත් එකයි මෙතන තිබ්බත් එකයි මේ අතර විභව බැස්මක් නැහැ. තවත් ඉදිරියකින් කිව්වොත් මෙන්න මේ ටිකෙන් විතරයි විභව බැස්මට අපිට අගයක් ලබා දෙන්නේ. එහෙමනම් මේ x වලාගේ බිඳුවේ ඉඳලා පොඩ වැඩි කරගෙන මේ වම් පැත්තට එනකොට ස්පර්ශකය අතුර ඒ කොතන තිබ්බත් වැඩක් නැහැ. මුලින් තියෙන්නේ මෙන්න මේ වගේ සන්නායක කොටසක් තියෙනවා. ඒ කොටසේ එතකොට ධාරාව විචලනය වෙන්නේ නැහැ කොහොමත්. වෝල්ට් මීටරය තුලින් ධාරා ගලන්නේ නැත්තම් මේ පරිපතේ සන්නායකයේ තුලින් ගලන ධාරාව එහෙම නැත්නම් පරිපතේ ගලන ධාරාව වෙනස් වෙන්නේ නැහැ. ඒකට I කියන එක නියතයක්. හැම වෙලෙම නියතයක්. කොතන ස්පර්ශ කරවුවත් නියතයි. එහෙමනම් නියත ධාරාවක් සහ මෙන්න මෙතනයි අතර නියත ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධ කොටසක්. ඒකේ ප්‍රතිරෝධය නියතයක්. ඒ නිසා I වරක් R කියන අගය තමයි වෝල්ට් මීටර පාඨාංකය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දුරෙන් හරි අඩක් වෙනකම් ඒ ලක්ෂය තමයි මේ O කියලා දක්වලා තියෙන්නේ. හරි අඩක් වෙන ලක්ෂය. අන්න ඒ වෙනකම් x වලගේ මුලින් ඒක නියතයක් වෙන්න ඕන. එහෙනම් ඉතින් ඇත්තටම අපිට උත්තර දෙකක් තියෙනවා. ඒ උත්තර දෙකෙන් හරි උත්තරේ දැන් තෝරලා ඉවරයි. මේක වැරදි උත්තරයක්. හරි. එහෙනම් අපි මෙතෙන්ට ආවා කියලා හිතමු. ඒ කියන්නේ හරි භාගයක් ආවා. එතකන් මේක නියතයක්. ඒක අපිට තේරුණා. ඊට පස්සේ අඩු වෙනවද? ඔව්. ඊට පස්සේ මේ ධාරාව නියතයක්. මෙන්න මේ හරහා විභවාන්තරය අපි ස්පර්ශකයේ අතර තියෙන තැන අනුව IR ගුණිතේ R කියන එක වෙනස් වෙනවනේ. එන්න R වලගේ අඩු වෙන නිසා මෙතන විභවාන්තරයත් අඩු වෙනවා. හරි. ඉතින් අන්න ඒ විදිහට තමයි ගැටලුවක් විසඳන්නේ. ඔයාලට නිකන් හිතෙන්න පුළුවන් මේකේ නම් උත්තරේ 1 වෙන්න ඇති කියලා. කාට හරි හිතෙන්න පුළුවන් මේකේ උත්තරේ නෑ 3 වෙන්න ඇති කියලා. රයිට්. එහෙම අපිට උත්තරේ හිතුණාට බෑ. අපිට තර්කයක් තියෙන්න ඕනේ. ඇයි මේ උත්තරේ මන් තෝරාගත යුත්තේ? බලන්නකෝ ආයේ විද්‍යුතේ ගානක් ආවොත් ඔයාලට මේ වගේ ප්‍රස්ථාරික ගානක් ධාරා හොයලා මේ විභව අන්තරයට පාඨාංකයක් අපි පාඨාංකයක් සඳහා මේ ඕනම තැනක් තියලා මේ වෙලාවේ ධාරාවට සමීකරණයක් ලියන්න පුළුවන්. ලියන්න පුළුවන් වෙන්න ඕනේ. I වලාගේ හොයාගෙන නියත ප්‍රතිරෝධයක් කියලා හොයාගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙම ගන්න අවශ්‍ය නැහැ. එතන මොකද්ද ක්‍රමවේදය? අපි බලනවා ප්‍රස්ථාරයේ මේ තිරස් අක්ෂයේ විචල්යනේ. ඒ විචල්ය බිඳුව වෙන නැත්නම් අවමාගය මොකක්ද? ඊට පස්සේ ඒකේ උපරිමාගය මොකක්ද? කියන්නේ ප්‍රස්ථාරයේ සීමාවන් බලනවා කියලා කියන්නේ. ගණිතය කියන්නේ සීමා. බිඳුව සහ අනන්තය දක්වන දෙපැත්තේ සීමාවන් බලනවා. ඊට පස්සේ සමහරට මධ්‍ය ලක්ෂය බලන්න වේවි. එතකොට අපිට ගොඩක් වෙලාවට ප්‍රස්ථාර අයින් කර ගන්න පුළුවන් වැරදි උත්තර, හරි උත්තර අතරින්. ඊට පස්සේ අපිට සමහර වෙලාවට රේඛීය සම්බන්ධයක් තියනවාද නැත්නම් විචල්්‍ය සම්බන්ධයක් තියනවාද කියලා හොයන්න වෙයි. දැන් අපිට උත්තර දෙකක් තිබ්බා කියන්නකො මේ වගේම තව උත්තරයක්. මේකනේ හරි උත්තරේ. ඇයි මේක රේඛීය සම්බන්ධයක් ගත්තේ? රේඛීය සම්බන්ධයක් ගත්තේ මේ දුර ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වගේම මෙතන විභව අන්තරය තීරණය වෙන්නේ I නියත නිසා. අන්න ඒක තමයි වැදගත්ම දේ. I නියත නිසා මේ ලක්ෂ දෙකක් අතර මනින විභව අන්තරය හැම වෙලේම දිගට සමානුපාතිකයි. ඒ කියන්නේ ප්‍රතිරෝධයටනේ ධාරාව වෙනස් වෙන්නේ නැත්නම් ප්‍රතිරෝධය තමයි වෙනස් වෙන්න ඕනේ. ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ රේඛීයව. R කියන එක L ට සමානුපාතිකයි. අන්න ඒ නිසා තමයි මේක සරල රේඛාවක් වෙන්නේ.
තව උත්තරයක් තිබ්බනම් මෙන්න මේ වගේ අඩු වෙන වක්‍රයක් රයිට් මේ වගේ වක්‍රයක් තියෙන එකක් තිබුණා නම් ඒක උත්තරයක් වේවිද? නෑ ඒක උත්තරයක් වෙන්නේ නෑ. ඉතින් ඔන්න ඔය වගේ જાතිත් අපිට වැදගත් වෙනවා. සමහර වෙලාවට පිළිතුරු සොයාගනින්න. හොඳයි අපිට ප්‍රත්‍යක්ෂතාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. යම් මාපාංකයේ කැපිටල් E වූ කම්බියක ප්‍රත්‍යාබලය සිග්මා වෙනවා. කම්බියේ ඒකක පරිමාණක ගබඩා වී ඇති ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් සිද්ධාන්ත. සාමාන්‍ය ප්‍රත්‍යක්ෂතාවයේදී මේ වගේ කම්බියක් ගත්තොත් එහෙම මේක ආධාරකයකට සම්බන්ධ කරලා මෙයාගේ යම්මාපාංකය කියන ගුණය සහ හරස්කඩ වර්ගඵලය මෙයාගේ දිග රයිට් මෙයා මතට බලයක් යදාවුවොත් එහෙම මෙන්න මේ කෙලවරේට රයිට් අපි මේ බලය F වෙන වෙලාවක ඕනෑම රබර් වගේ හොඳින් ඇදෙන කම්බි වගේම වාහනේ වගේ ඉතා දුඩ කම්බි වලත් ආතතියක් ඇති කරනකොට ප්‍රත්‍යස්ත ගුණයක් ගොඩ නැගිලා මේකේ යම් විතතියක් ඇති වෙනවා. ඒක ඉතා කුඩා වෙන්න පුළුවන්. රයිට් ගොඩක් විශාල නැහැ ඉතා කුඩා වෙන්න පුළුවන්. ඉතින් මේවා අතර සම්බන්ධය අපිට ලැබෙන්නේ හුග්ගේ නියමය ඇසුරෙන්. එතකොට F බෙදීම A සමාන වෙනවා යම් මාපාංකයේ වරක් විතතිය බෙදීම මුල් දිග. මේ සම්බන්ධය ඉස්සෙල්ලාම අපි ගමු. එතකොට යම් මාපාංකයේ E කියලා දීලා තියෙන්නේ රයිට් එතකොට y වෙනුවට අපි E කියන එක පාවිච්චි කරන්න වෙනවා. ඒත් එක්කම ප්‍රත්‍යාබලය සාමාන්‍ය මෙතන තියෙන ප්‍රත්‍යාබලයනේ. මේක ඇවිල්ලා ප්‍රත්‍යාබලය කියලා අපි කියන්නේ ඒ වගේම අනිත් පැත්තේ තියෙන රාශිය වික්‍රියාව. ආතන්‍ය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිග වැඩිවීම හා සම්බන්ධයෙන් කියන එකට තමයි ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ ආතන්‍ය වික්‍රියාව කියලා අපි මේ දෙක හඳුන්වන්නේ. එතකොට තවත් ප්‍රත්‍යාබලයක් සහ වික්‍රියාවක් තියෙනවා. සම්පීඩන ප්‍රත්‍යාබලය සහ සම්පීඩන වික්‍රියාව. ඒ කියන්නේ සම්පීඩනය කරන අවස්ථාවක්. දැන් මේකේ ආතන්‍ය විදිහට ඇදීමක්නේ සිද්ධ කරන්නේ නේද? ඒතර මේක සමානුපාතික වෙනවා. සමානුපාතික නියතය තමයි යම් මාපාංකය වෙන්නේ. ඒතර ප්‍රත්‍යාබලය F බෙදීම A කියන එකට අපිට දීලා තියෙන්නේ සංකේතයක් සිග්මා කියලා. රයිට් ප්‍රත්‍යාබලය සිග්මාලු. හරි. ඊට පස්සේ ගබඩා වෙන ශක්තිය දැන් ඇත්තටම F කියන බලයක් යොදපුවාම මේ කම්බියේ දිග වැඩිවීම නිසා රයිට් මේ කම්බියේ ශක්තිය ගබඩා වෙනවා. ඒ ගබඩා වන ශක්තිය කොහොමද අපි ලබා ගන්නෙ? ගබඩා වන ශක්තිය හැම වෙලේම සමාන වෙන්න ඕනේ බාහිර තැනැත්තෙක් බලයක් යොදන තැනැත්තා යම් කිසි කාර්යයක් කරනවා. රයිට් බාහිරව බාහිරින් කළ කාර්යය කියලා මම ලියන්නම්. රයිට් බාහිරව කර කාර්යය. එතකොට ඒක අපිට සාමාන්‍යයෙන් නේද සාමාන්‍ය මේ වගේ වස්තුවකට F බලයක් යොදලා ඒක x දුරක් චලිත කරවුවා නම් රයිට් අපි ලියනවා කාර්යය W සමානයි F වරක් x කියලා. F වරක් x යාන්ත්‍රික විද්‍යාවේදී අපි එහෙම කරනවා. හැබැයි මෙතනදී මේ බලය කියන එක මොහොතින් මොහොත වෙනස් වෙනවා. මෙතනදී මේ දිගේ තියෙනකොට ස්වභාවික දිගේ තියෙනකොට අපි F කියන බලයක් යොදන්න හිතනවා නමුත් යොදලා නැහැ. අපි තුමු F සමානයි බිඳුවක්. මෙතන F වලගේ F. එතකොට බිඳුවේ ඉඳලා F දක්වා මේ බලය ඒකාකාරව වෙනස් වෙලා තියෙනවා. මොකද හුග්ගේ නියමයක් මේකට වළංගුයි. මේ තමයි හුග්ගේ නියමේ නියමාකාරය. ඒ කියන්නේ ඇත්තටම නියම හුග්ගේ නියමේ තමයි මෙතන. හැබැයි තවත් තියෙනව නේද හුග්ගේ නියමේ F සමානයි kx වගේ. F සමානයි k වරක් x එහෙම නැත්නම් F සමානයි ලැම්ඩා වරක් කි මේ දෙකම එකයි. දුන්නකට නම් අපි දුනු නියතේ වගේ එකක් කියනවා. විතතිය නැත්නම් දිගෙහි වැඩිවීම x කියලා කියනවා. රබර් තන්තුවක් එහෙම නැත්නම් ඕනෑම පොදු අවස්ථාවකදී අපි ලැම්ඩා i කියනවා. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ත නියතේ. e කියලා කියන්නේ මෙතන x වගේ දිගෙහි වැඩිවීම. ඉතින් කොහොම නමුත් දැන් ගබඩා වන ශක්තිය හොයන්න ගියපුවාම f වරක් x තමයි ඒකට යොදාගන්නේ. හැබැයි f average මධ්‍යන්‍ය බලය තමයි එතෙන්දී යොදා ගන්න ඕනන්නේ වෙනස් වෙන නිසා. වරක් මෙන්න මේ ඇති වෙච්ච විතතිය
මෙහෙම ලියන්න ඕනේ. ඉතින් මධ්‍යන්න බලය අපි හොයනකොට සාමාන්‍යයෙන් ඒකාකාරව වෙනස් වෙනවා නම් මුල් බලය සහ අවසන් බලය. ඒකේ මැදාගේ හෙවත් අපි දෙක එකක් කරලා දෙකෙන් බෙදනවා. වරක් කී කියලායි අපි ගන්න. රයිට්. ඉතින් මේ අදහස් මතක තියාගත්තා නම් හරි. රයිට්. මොකද සමහර වෙලාවට සමීකරණ මතක තියාගන්නකොට වැරදි ඒවත් අපිට මතක් හිටිනවා. භාගයක් fe වර්ගයේද නැත්නම් භාගයක් feද නැත්නම් භාගයක් lambda e වර්ගයේද එහෙම තියෙනවා. රයිට්. ඒතකොට මේකට අපිට එන්නේ භාගයක් වරක් f වරක් e කියලා. භාගයයි fp කියලා තමයි ගබඩා වන ශක්තිය තියෙන්නේ. ඊට පස්සේ f සමානයි lambda e කියන සම්බන්ධය ආදේශ කරවුවොත් එහෙම අපිට පුළුවන් වෙනවා භාගයක් fe වර්ගය කියලා කියන්න මේ කරන කාර්යය. ඒ කාර්යය තමයි දැන් ගබඩා වෙන්නේ. ඒතර ගබඩා වෙලා තියෙන ශක්තිය කියලා අපි හිතුවොත් E කියලා E වලගේ භාගයක් Fe කියලා කියන්න පුළුවන්. හරි. ඒ තමයි මේ තන්තුවේ ගබඩා වෙන මුළු ශක්තිය. රයිට්. තන්තුවේ ගබඩා වෙන මුළු ශක්තිය. හැබැයි අපෙන් අහන ගැටලුවේ අහන මූලික කාරණාව තමයි කම්බියේ ඒකක පරිමාවක ගබඩා වෙන ශක්තිය. ඒකක පරිමාවක ගබඩා වී ඇති ශක්තිය කියන එක තමයි අහන්නේ. එතකොට කොහොමද මේ ඇවිල්ලා මුළු කම්බියේම ගබඩා වෙන ශක්තිය. එතකොට අපි ඒකක පරිමාවක ගබඩා වෙන ශක්තිය හොයන්න නම් රයිට් මේක පරිමාවෙන් බෙදන්න ඕනේ. රයිට්. හොඳයි. එහෙමනම් බලන්න ඒකක පරිමාවක ගබඩා වෙන ශක්තිය ගනිද්දී ඔය E කියලා අපි ගත්තේ මුළු ශක්තියනේ. E බෙදීම V කියලා මෙයාගේ පරිමාවෙන් බෙදන්න ඕනේ. දැන් මේ කම්බිය ඉතා හීන එකක් වෙන්න පුළුවන්. හැබැයි කම්බියට පරිමාවක් තියෙනවා. මොකක්ද පරිමාව? කම්බියේ පරිමාව වෙන්නේ මෙයාගේ හරස්කඩ වර්ගඵලය A නම් A වරක් L තමයි මේකේ පරිමාව වෙන්නේ. එහෙමනම් අපි E වලාගේ දන්න නිසා භාගයක් F වරක් E කියන එක දැන් ඒක බෙදන්න ඕන නේද? A වරක් L වලින්. එහෙනම් මම මේක වෙනම A වලින් සහ මේක වෙනම L වලින් බෙදනවා. මොකද මට පේනවා මේකේ ප්‍රත්‍යා බලය සහ වික්‍රියාව කියන කෑලි දෙක තියෙනවා. රයිට්. F බෙදීම A, E බෙදීම L. ඒ කියන්නේ ප්‍රත්‍යා බලය වරක් වික්‍රියාව නේද? හරි. එහෙමනම් අපිට දැන් ඔන්න ඒකක පරිමාවක ගබඩා වෙලා තියෙන ශක්තිය E බෙදීම V සඳහා තියෙන්නේ මොකක්ද? අර F බෙදීම A සඳහා සිග්මා කියන එක ගන්න පුළුවන් නේ. ඒක දීලා තිබ්බනේ සිග්මා වරක් විතතිය බෙදීම L කියලා එකක් එන්නේ. ඉතින් ඔය වගේ ප්‍රකාශනයක් මම හිතන්නේ නෑ මේකේ. රයිට්. සිග්මා E බෙදීම දෙකක් වගේ එහෙම උත්තර තියෙනවා. සිග්මා E වලින් තමයි උත්තරේ තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට E වලාගේ මේකට යොදා ගන්න නැවත යන්න වෙනවා මෙන්න මේකට. රයිට්. එතකොට අපිට මේ සමීකරණය නැවත ලියවුවොත් එහෙමත් ලියන්න පුළුවන් නේද? F බෙදීම A වෙනුවට සිග්මා කියලා ලියුවොත් සිග්මා සමානයි යම් මාපාංක වෙනුවට E ලියුවොත් E වරක් වික්‍රියාව E බෙදීම L. එහෙනම් පේනවනේ E බෙදීම L වලට දාන්න පුළුවන් සිග්මා බෙදීම E කියලා. රයිට්. E බෙදීම L වලාගේ සමාන වෙනවා සිග්මා බෙදීම E. ඒ කියන්නේ ප්‍රත්‍යා බලය බෙදීම යම් මාපාංකය. රයිට්. එහෙනම් ඒක මෙතෙන්ට දාමු. එහෙමනම් දැන් අපි උත්තරයට ළඟයි. භාගයක් සිග්මා වරක් මෙතෙන්ට දාන්නේ සිග්මා බෙදීම E කියන එක. රයිට්. එතකොට අපිට පේනවා මේ උත්තරේ සිග්මා වර්ගයක් එන්න ඕනේ. බෙදීම දෙකක් කි. එහෙනම් ඒකක පරිමාවක ගබඩා වෙලා තියෙන ශක්තිය සිග්මා වර්ගය බෙදීම දෙකක් කි කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න සිග්මා වර්ගයේ උත්තර සිග්මා වර්ගය බෙදීම දෙකක් කි. නේද? තුන්වෙනි උත්තරේ තියෙනවා. එහෙනම් මේක තමයි මේ ගැටලුවට පිළිතුර වෙන්න ඕනේ. හරි. ඉතින් ගැටලුව එක පේලියයි. හැබැයි ඒකේ සිලබස් එකේ තියෙන ඔක්කොම තියෙනවා. ඉතින් ඇත්තටම එහෙම ගැටලු හදන්න පුළුවන්. මොකද පාස් පේපර්ස් වල එහෙම සමහර අවස්ථාවල මේ හදන අයගේ දක්ෂතාවයත් පේනවා. ඒ කියන්නේ අපිට බැරිද එක පේලියකින් ගාණක් දෙන්න. මේක පේලියක්වත් නැහැ පේලියකින් 90ක් විතර තියෙන්නේ. හැබැයි සමහර අවුරුදු වල අපි දැකලා තියෙනවා එක MCQ එක පිටු භාගයක් විතර විස්තර ලියනවා. පිටු භාගයක් විතර විස්තර ලියලා
උත්තරේ ගන්න වෙන්නේ බොහොම හිමීට. හැබැයි ඉතින් අර ළමයින්ට යන කාලය බලන්න ගොඩාක් ඒක ලියන්න ගත වෙන. එහෙම නැත්නම් ඒක කියවන්න ඔලුවට දාගන්න කාලේ ගොඩක් ගත වෙනවා. හැබැයි එක පේලියෙන් ප්‍රශ්න හදන්න පුළුවන්. සමහර අය හිතනවා එක පේලියෙන් හදලා තියෙන ප්‍රශ්න හරි ලේසි වෙනවා. එහෙම නැත්නම් හරිම ඒ කියන්නේ මේ එහෙම මදි ගොඩක් විස්තර තියෙන්න ඕන ප්‍රශ්නයක MCQ එක කියලා. නෑ එහෙම නෑ. එහෙම නෑ. නේද? හොඳයි. එහෙනම් මේ ගැටලුවේදී අපි මුළු ප්‍රත්‍යක්ෂතාවය පිළිබඳ මුළු දේවල්ම කතා කරා. right හුග්ගේ නියමයේ ඔරිජිනල් ආකාරය, ප්‍රත්‍යබල වික්‍රියාවේ අර්ථ දැක්වීම, ජම්මාපාන් කියන්නේ මොකද්ද, ශක්තිය ගබඩා වීම, කාර්ය එතනදී අපිට අවශ්‍ය වෙනවා ඒකක පරිමාවක ගබඩා වන ශක්තිය. අන්න එතනට එනකොට අපි අර කන්සන්ට්‍රේට් කරන්න ඕනේ මොකද්ද අහන්නේ. නිකම්ම අපි මේක භාගයක් FP කියලා දාලා මෙතනින් මේකට මොකක් හරි දැම්මොත් එහෙම right ගැටලුව වැරදෙනවා එක්ක උත්තරේ. එහෙම නැත්නම් හදාගන්න බැරි වෙනවා. නමුත් අහන දේ අපිට පේනුණා නම් ඒකක පරිමාවක ගබඩා වී ඇති ශක්තිය කියලා මේ අහන්නේ. පරිමාවෙන් බෙදන්න ඕන කියලා තේරෙනවා නම් මෙන්න උත්තරේ. හරි. ඔය විදිහට තමයි මේ ගැටලුව හදන්න ඕනේ. හරි මෙන්න අපේ ගැටලුව. සාමාන්‍ය ඇසක කාචයේ උපරිම නාභිය දුර 2.5 සෙන්ටිමීටර් වෙනවා. අවිදුර ලක්ෂයට දුර 25ක් සෙන්ටිමීටර් නම් අක්ෂිකාචයේ අවම නාභිය දුර ආසන්න වශයෙන් මොකක්ද කියලා අහනවා. right. එතකොට ඔන්න අපිට තේරුම් ගන්න වෙනවා මොකද්ද මේ උපරිම නාභිය දුර සහ අවම නාභිය දුර වෙන්නේ කියලා. එතකොට අක්ෂී නැත්තම් ඇස කියන එක හරි විශේෂයි. නේද? ඇස හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ ගෝලීය කොටසක right මේ වගේ කොටසක් කාචයක් හැටියට ක්‍රියා කරනවා. ඊට පස්සේ මේ හරියේ දෘෂ්ටි විතානේ තියෙනවා. හරි. ඉතින් මේක ඉස්සරහා තියෙන විවිධ ස්ථාන වලින් right මෙතන අවම දුරක් තියෙනවා 25යි සෙන්ටිමීටර් කියන. ඒ තමයි පේන ළඟම ලක්ෂය. right මෙතන ඉඳලා මේ හරියේ ඉඳලා මේ හරියේ ඉඳලා එහෙම නැත්නම් ඈත අනන්තයේ ඉඳලා සමාන්තර කිරණ වශයෙන් උනත් මේකට පතනය වෙන ඕනෑම කිරණයක් right මෙන්න මේ දුරින් පිහිටන දෘෂ්ටි විතානයේ මතට ගන්න පුළුවන්. හරි එතකොට මෙතන u වල අගයන් වෙනස් වෙනවා. වම් පැත්තට මන්නේ දුර u. ඒ වගේම v වල අගය නියතයක්. සාමාන්‍ය කාච සූත්‍රයේ ගත්තොත් එහෙම මේක උත්තල කාචයක් හැටියටනේ ක්‍රියා කරන්නේ නේද? ඇහි කාචය උත්තල කාචයක්. මෙන්න මේ කාචය. ඉතින් අපි මේකට දාන්න එකයට v ඍණ එකයට u සමානයි. එකයට f. දැන් එතකොට ඇහෙන් හදන්නේ අක්ෂිකාචයෙන් සෑම විටම හදන්නේ තාත්වික ප්‍රතිබිම්බද? අතාත්වික ප්‍රතිබිම්බ හදන්නේ නැද්ද? අක්ෂිකාචයෙන් අතාත්වික ප්‍රතිබිම්බ හදන්නේ නැහැ. උපැස් කාචයකින් සෑම විටම හදන්නේ තාත්වික ප්‍රතිබිම්බද? නෑ. උපැස් කාචයකින් සෑම විටම හදන්නේ අතාත්වික ප්‍රතිබිම්බ. මොකද ඇහැට අවශ්‍ය තැනට ප්‍රතිබිම්බයක් අරන් දෙන එක තමයි උපැස් කාචයේ ප්‍රයෝජනය. එහෙම නැත්නම් එයාගේ කාර්යය දෙන්නේ. ඉතින් ඕවා වගන්ති හැටියට ඕන තරම් අපෙන් අහන්න පුළුවන්. හොඳයි එතකොට උපැස් කාචයක් ගැන නෙවෙයි අපිට දැන් කියන්නේ අක්ෂිකාචය පිළිබඳවමයි මේ අහන්නේ. හරි. එතන මේ වැඩේ කොහොමද වෙන්නේ? දැන් බීබලාගේ නියතයක්. right බීබලාගේ නියතයක් කියන්නේ මේ කෑල්ල නියතයි කියන්නකෝ. එතකොට f නියතයක්. fුත් නියතයක්. අන්න ඒක තමයි වැදගත්ම කාරණේ මෙතෙන්දී. ඇත්තටම බීබලාගේ දැන් සාමාන්‍ය කාචයක් ගත්තොත් එහෙම මේ වගේ මේක අපි කියනවා දෘඩ කාච. අපි සාමාන්‍ය පාවිච්චි කරන කාච. දෘඩ කාචයක් කියලා කියන්නකෝ. දෘඩ කාච. එතකොට
දෘඩ කාචවල F නියතයි. එතකොට මේකේ විවිධ U වලින් තිබ්බොත් විවිධ V වලින් ලැබෙනවා. එතකොට සමීකරණයක් හැටියට ගත්තොත් කාච සූත්‍රය 1යට වීරින 1යට U සමාන 1යට F නේ. මේකේ 1යට F කියන අගේ වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක්. එතකොට U වෙනස් වෙනකොට මේ සමීකරණයක් හැටියට ගත්තොත් U වෙනස් වෙනවා නම් V වෙනස් වෙන්න ඕනේ. එතකොට මේකේ 1යට V තමයි නියත වෙලා තියෙන්නේ. එතකොට U වෙනස් කරවුවොත් අපි දැන් විවිධ තැන්වල වස්තු තියෙනවනේ U වෙනස් කරවුවොත් හරියටම එකම ස්ථානයක ප්‍රතිබිම්බය ලැබෙන්න නම් මේ කාචයේ නාභිය දුර වෙනස් කරන්න වෙනවා. රයිට් එහෙනම් මේක වෙනස් වෙනවා අක්ෂි කාචයක නාභිය දුර 1යට F වෙනස් වෙනවා කියලා කියන්නේ නාභිය දුර වෙනස් කරන්න ඕනේ. වෙනස් වෙයි. එතකොට F වල අවමාගය F අවම කියන අගය ලැබෙන්නේ කොහොමද? ළඟ බලද්දී ඇත්තටම මේ කාචයට ළඟට ගොඩාක් අභිසාරී කරන්න වෙනවා. ඒ විදිහට ගොඩාක් අභිසාරී කරන්න යනකොට කාචයේ ඝනකම ගොඩාක් වැඩි වෙන්න ඕන. මේ ඝනකම වැඩි කරන්නේ මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන ප්‍රතියෝජක පේශීන් සම්පීඩනය කිරීම මගින්. ප්‍රතියෝජක පේශීන් සම්පීඩනය කරන්න ඕන. ඒ හින්දා තමයි ළඟ බලද්දී අපිට හරි අමාරු. රයිට් ඇහි කාචයේ සාමාන්‍යයෙන් තුනී කාචයක් තියෙන මේ වගේ. මෙන්න මෙතන තියෙනවා ප්‍රතියෝජක පේශීන්. රයිට් මේ දෙපැත්තේ වටේටම තියෙනවා ප්‍රතියෝජක පේශීන්. අන්නේ පේශීන් සාමාන්‍ය පහසුවෙන් අපි දුර බලද්දී තමයි අපේ ඇහැට හරි පහසුවක් දැනෙන්නේ. එතකොට ප්‍රතියෝජක පේශීන් ඉහිල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පීඩනය වෙලා නැතිව තියෙන සාමාන්‍ය විදිහට. හැබැයි ළඟට ફોકસ කරන්න ළඟ බලන්න මේ ප්‍රතියෝජක පේශීන් වලින් බලයන් යොදන්න ඕනේ. එතකොට කාචයේ ඝනකම වැඩි වෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා කාචයේ ඝනකම වැඩි නම් right එතෙන්දි ඝනකම වැඩි වෙනකොට එයාගේ නාභිය දුර හරි කුඩා වෙනවා. right නාභිය දුර කුඩා වෙන්න ඕනේ. අවම අගයක් අපිට ලැබෙන්නේ එහෙනම් ළඟ බැලීම කියන ක්‍රියාව. ඒත් එක්කම කාචයේ පළල හිත අඩු වෙන මේ අවස්ථාවේදී අපිට දුර බැලීම කියන தත්ත්වය ගන්න පුළුවන්. right දුර බලනවා නම් මේ කාචේ ගොඩක් හීනිවට තමයි සාමාන්‍ය තියෙන්න ඕනේ. හරි. කාචේ ගොඩක් හීනිවට තියෙනවා නම් මේ විදිහට F වලගේ අඩු වෙලා එතකොට අපිට කියන්න පුළුවන් මෙතනදී F වලගේ වැඩි වෙනවා කියලා. right එතකොට F උපරිම එහෙම නැත්නම් F වල මැක්සිමම් අගය වෙන්නේ කාචේ ගොඩක් තුනීවට තියෙනවා. right කාචේ මේ වගේ තියෙනවනම් දුර බලද්දී ඇත්තටම සාමාන්‍යයෙන් කාචේ තියෙන්නේ මේ වගේ වෙන්න පුළුවන්. හරි. ඒ වෙලාවේ F වලගේ උපරිම වෙනවා. හරි. එතකොට බලන්න දැන් දුර බැලීම කියන එක මම මෙතනට ගත්තොත් දුර බැලීම කියන අවස්ථාවේදී සමාන්තර කිරණ ඇවිල්ලා නාභිගත වෙනවා කියලා කියන්නේ. හරි? ඒතර දුර බලනවා කියලා කියන්නේ F වල උපරිමාගය. එතකොට සාමාන්‍ය ඇසක කාචයේ උපරිම නාභිය දුර කියන්නේ දුර බලන අවස්ථාවේදීනේ. දුර බලන අවස්ථාවේදී 2.5යි. එහෙනම් ඇත්තටම 2.5යි කියලා කියන්නේ සමාන්තර කිරණ ඇවිල්ලා අභිසාරී වෙන ස්ථානය හෙවත් ඒ වෙලාවේ අක්ෂි කාචයේ ඝනකම නිරූපණය කරනවා කාචයේ නාභි දුර මගින්. එහෙනම් මේ V වල අගය හෙවත් අක්ෂි කාචයේ ඝනකම වෙන්නේ 2.5 සෙන්ටිමීටර්. කියන දත්තය තමයි අපිට පළවෙනිම ලැබෙන්නේ. ඒකට දුර බලනවා කියලා කියන්නේ F වලගේ උපරිම වෙන අවස්ථාව. ඒ වෙලාවේ ප්‍රතිබිම්බ දුර හෙවත් අක්ෂිගෝලයේ ඝනකම හෙවත් විස්කම්භය කියලා අපි කියන්නේ නේද? විස්කම්භය 2.5 සෙන්ටිමීටර් කියලා අපිට ලැබෙනවා. එහෙනම් ළඟ බැලීම කියන මෙන්න මේ වෙලාව. V කාචයේ නාභි දුර කොච්චරද වෙන්න ඕනද? මේ වෙලාවේ තමයි F වලගේ අවම වෙන්නේ. right මම මෙතන ලියන්න ළඟ බැලීම කියලා. එතකොට ළඟ බැලීමේදී උත්තල කාචයක් හැටියට අක්ෂි කාචයේ ක්‍රියා කරලා මේක ඝනකම වැඩි තමයි 25ක් ඈතින් තියෙන වස්තුවක් 2.5ක් සෙන්ටිමීටර් දුරින් ප්‍රතිබිම්බයක් හදන්න යොමු කරනවා තාත්වික ප්‍රතිබිම්බයක්. දැන් මේ දුරවල් ගැන හිතන්න එපා. මේක 2.5යි නම් 25 කියන්නේ ගොඩක් ඈත. නමුත් අදහසක් හැටියට 25 තිබ්බ වස්තුවක ප්‍රතිබිම්බය 2.5ක හදනවා නම් තාත්වික ප්‍රතිබිම්බයක්
ඒ වෙලාවේ නාභිය දුර මොකක්ද කියලා යපෙන් අහන්න. රයිට් එහෙමනම් දැන් මේ වෙලාවේ අපි කාච සූත්‍රය පාවිච්චි කරවුවොත් එකයට වීර්යන එකයට u සමානයි එකයට f. හරි. ඒතර මෙතෙන්දී හැම වෙලේම අපිට ලකුණු සම්මුතිය යොදා ගන්න වෙනවා. තාත්වික ප්‍රතිබිම්බයක් නිසා මේ පැත්තේ ඉඳලා එන කිරණ ගමන් කරන මෙන්න මේ පැත්ත ඍණ කියලායි අපි සලකන්නේ. පතන කිරණ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මනින නිසා මේ පැත්ත ධන කියලායි සලකන්නේ නේද? හරි. එතකොට එහෙමනම් අපි දැන් ආදේශ කරන්නේ මොනවද? v වලාගය සහ u වලාගය ආදේශ කරන්න යනවා. u වලාගය ධන 25යි. u සමානයි ධන 25යි. ඒ කියන්නේ නිකම්ම 25යි කියලා කිව්ව හැකි සෙන්ටිමීටර. හැබැයි v වලාගය ගත්තාම v තියෙන්නේ අක්ෂිකාචයෙන් දකුණු පැත්තට. ඒ කියන්නේ ඒක ඍණ දුරක්. ඍණ 2.5යි. එහෙනම් මෙන්න මේ අගයන් දෙක ආදේශ කරපුවාම අපිට ලැබෙන්න ඕනේ අක්ෂිකාචයේ උපරිම නාභිය දුර. අවම එකද? අවම නාභිය දුර. හරි. ආදේශ කරපු එකයට ඍණ 2.5යි. ඍණ එකයට u කියන්නේ 25යි. මේක තමයි එකයට f වලට ලැබෙන්නේ. ඉතින් අපි f වලට ලකුණක් දාන්නේ නැහැ. ඒතර ලකුණ අපි හැම වෙලේම ගන්න බලනවා. උත්තරේ එතකොට ඍණ වෙන්න ඕනේ. මොකද උත්තල කාචයක්නේ අක්ෂිකාචය කියන්නේ. හරි. අපි බැලුවොත් එතකොට මෙතන ඍණ පදයක් මේකත් ඍණ පදයක් උත්තරේ ඍණ වෙනවා. ඒක වෙනම තියාගන්න පුළුවන්. එහෙමනම් අපිට මේ දෙක එකතු කරන්න වෙනවා. ඍණ ලකුණ එළියට ගත්තොත්. මේකේ පොදු ගුණාකාරය 25 කියලා ගන්න පුළුවන්. 2.5න් බෙදුවොත් 10යි. 10 වරක් එක 10ක් වෙනවා. ඍණ 1ක් වෙනවා. හරි. එහෙමනම් මෙතෙන්දී අපිට පේනවා f වලාගය සමාන වෙන්නේ. f minimum හෙවත් f අවම තමයි අපි මේ හොයන්නේ. 25 බෙදීම 9ක් කියලා තමයි එන්නේ. 9යි සෙන්ටිමීටර. හරි. එතකොට බලන්න මේකේ 25 බෙදීම 9යි කියලාද උත්තර තියෙන්නේ. නෑ. ඉතින් 9 ගත්තාම අපිට මම හිතනවා මේකේ උත්තර උත්තර ලියද්දි පොඩි වැරද්දක් වෙලා තියෙනවා. 4 සහ 5 කියන දෙකම එකම උත්තරේ වගේ තමයි තියෙන්නේ. 25 9ෙන් බෙදන්න 18ට නම් 2යි. 2යි ගානක් තමයි නේද උත්තරේ. එතකොට අපිට මේ උත්තර වැරදි. හරියටම දෙකක් නෙවෙයි. රයිට්. ඉතින් 4යි 5න් මොකද්ද හරි කියන එක තීරණය වෙන්නේ 4 සහ 5 මොකද්ද තියෙන උත්තරේ කියන එක අනුව. ඒක එකයි කියලානේ එකමයි කියලා මම දාලා තියෙන්නේ නේද? 25 බෙදීම 9යි. මම කැල්ල එකක් පාවිච්චි කරා. 2.7යි 7යි කියලා වගේ එන්නේ 2.8ට ගන්න පුළුවන්. එහෙනම් එක උත්තරයක් 2.8යි. මම හිතනවා 2.3යි පළවෙනි උත්තරේ. අන්තිම උත්තරේ අපි කරමු 2.8 කියලා. right 2.8යි. එහෙනම් පස්වෙනි උත්තරේ හරියන්න හේතුවක් වෙනවා. අපිට එන උත්තරේ 2.8ක් විතර වෙන නිසා. right එතකොට 2.8යි සෙන්ටිමීටර. බලන්න මේ ගැටලුව තවත් ටිකක් අමාරු කරන්න ඕන නම් දැන් අපිට තියෙනවා අගයන් දෙකක්. මොකක්ද? f වල අවම f minimum කියන්නේ 2.8යි සෙන්ටිමීටර. f maximum මම වරද්දවුවත් දන්නේ. මට වැරදිලා කියලා හිතෙනවා. f maximum දෙන්නේ 2.5යි කියලා. එහෙනම් වැරදි නේද? right. මේක නම් අපිට දෙනවා 2.5යි කියලා. එතකොට මේක වෙන්න බෑනේ minimum 2.8ක්. right. වැරදිලා තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු. අපි ගත්ත අවිදුර ලක්ෂයට නාභිය දුර 25ක්. sorry අවිදුර ලක්ෂයට දුර 25ක් කියලා. අවම නාභිය දුර හොයන්න යන්නේ. right. එකයට වීරින එකයට u සමාන එකයට f වලට ආදේශ කරද්දී u වලාගය ධනයි 25ක් දාන්න ඕන. v වලාගය ඍණයි. right ඒක 2.5යි කියලා එන්නේ උපරිම නාභිය දුර 2.5යි. හරි. එතකොට මේකට ආදේශ කරනවා අපි එකයට v කියලා කියන්නේ ඍණ එකයට 2.5 ඒකත් හරි. එකයට u කියලා කියන්නේ මෙතන ඍණ u නේ. ඒක 25ත් හරි. පොදු ගුණාකාරයේ 25 ගත්තත් හරි. 2.5න් බෙදුවාම 10ක් එනවනේ. ඔව් 10ක් එනවා. ඒක මෙතෙන් එනවා 25න් ගත්තාම එකයි. එතකොට ඔව් ඍණ උත්තරයක් අපිට එන්නේ. ඒක ඍණ කියලා දාලා නැහැ. ඒක නම් ප්‍රශ්නයක් නැහැනේ උත්තරේට සුළු කරන්න. එතකොට 25 උඩයට මාරු වෙලා 10න් එකක් 9යි. නෑ. මොකද්ද වැරද්ද?
මං කිව්වා ඍණ ලකුණ එළියට ගන්නකොට ඇතුලේ එකතු වෙන්නයි ඕනෙන්නේ කියලා. ඇත්තටම මේක හරියට ලියාගත්තා නම් මේ පද දෙකම ඍණනේ. එහෙනම් ඍණ එළියට ගත්තාම එක බෙදීම 2.5ට අඩු කරන්න නෙවෙයි දැන් එකතු කරන්නයි ඕනේ. ඍණ ලකුණ එළියට ගත්තානේ. හරි. අපිට වැරදුනේ එතෙන්. රයිට් ඔන්න ඔයවා. දැන් මේකත් බැරි වෙලාවක් තිබ්බනම් 2.8යි කියලා. ඉතින් අපි මොනවත් හිතුවේ නැතුව මට එකපාරට හිතුණා 2.5යි නම් ඊට වඩා අඩු වෙන්න ඕනනේ මිනිමම්. මේක නිකන් මේක මැක්ස් වගේ නේද? හරි. එහෙනම් මෙතනදී එන්නේ ඇත්තටම 10 ධන 1යි. එහෙම නැත්තම් මෙතන 9 නෙවෙයි අපිට තියෙන්න ඕනන්නේ 10 1යි 11. 25 බෙදීම 11. ඍණාගයක්. ඒකට කමක් නැහැ උත්තර කාචයක්නේ. ඒතර දැන් අපිට පුළුවන් 25 බෙදීම 11 කියන්නේ 11න් බෙදන්න හරි ලේසි. මෙතන දෙකක් තියෙනවා. 3ට ආය 2යි 2.2 ගානක් නේද? හරි. හරියටම බැලුවොත් 25 බෙදීම 11. අන්න ඒ වගේ පසුබිම් විපරමකුත් කරලා බලන්න. නේද? පසු විපරමකුත් කරලා බලන්න. හැබැයි එතකොට අපිට එන්නේ 2.7ක් වගේ අකයක්. ඒ කියන්නේ ආසන්නව 2.3ක් වගේ. රයිට්? ඒක තමයි ඔය 2.3යි කියලා තියෙන්නේ. උත්තරයක් එකක්. ඊට පස්සේ තියෙන එක ඇත්තටම 2.8ක් වෙන්න තියෙන්නේ. හරි ඒක නෙවෙයි එතකොට උත්තරේ 2.3යි කියන මේකයි උත්තරේ වෙන්න. හරි. ඒතර දැන් අපිට පුළුවන් නැවතත් මම කිව්වා වගේ ඔය අගයන් දෙකෙන් කොකද කුඩා හෝ ලොකු එක අහන්න පුළුවන්. එතකොට මෙතන එකක් 2.3යි. ඊට පස්සේ 2.8 තියෙනවා. හරි. හැබැයි 2.8 නෙවෙයි උත්තරේ. රයිට් අපිට ඒක පස්වෙනි උත්තරේ හදා ගන්න පුළුවන්. මේ විදියට. ඒ මොකද උනේ? හරි. ඒක සුදු පාට කරන්න ඕනේ මට. හරි. කොහොමද මෙතන 2.8 තියෙන්නේ. හොඳේ. 2.8 තිබ්බට උත්තරේ නම් 2.3 කියන එක. මම කියන්න ගියේ මේකෙන් ඕනෑම ගැටලුවකින් තව ගැටලු හදාන්න පුළුවන්. දැන් ඔය මොඩල් පේපර්ස් එහෙම හදනකොට සමහර වෙලාවට ගැටලුවක් කරන් විභාග ප්‍රශ්න පත්‍රයේ පේපර් හදනකොටත් එහෙමයි. කොහෙන් හරි ගැටලුවක් ගන්නවා. රයිට් ඔය ඉන්දියන් එක්සෑම්ස් වලින් එහෙම ගැටලුවක් අරගෙන ඒක පොඩ්ඩක් වෙනස්වට හිතනවා. ඒකේ තව දෙයක් අහනවා. එහෙම නැත්නම් ඒක රිවර්ස් විදියට හිතනවා. රයිට් දැන් මේකම අපිට උපරිම නාභිය දුරයි අවම නාභිය දුරයි දැන් අවම නාභිය දුරනේ අහන්නේ. උපරිම නාභිය දුරයි අවම නාභිය දුරයි දීලා අක්ෂිකාචයේ ඝනකම හොයන්න බැරිද? පුළුවන්. අක්ෂිකාචයේ ඝනකම හොයන්න පුළුවන් උපරිම සහ අවම නාභිය දුර දීලා. ඇත්තට මේකේ අහන්න දෙයක් නැහැ. උපරිම නාභිය දුර දුන්නොත් එහෙම රයිට් අක්ෂිකාචයේ විස්කම්බේ කෙලින්ම එනවා. රයිට් උපරිම එකෙන් කෙලින්ම එනවානේ. එහෙම නෙවෙයි. අපි හිතුවොත් අවම නාභිය දුර දෙනවා. අවම නාභිය දුර දීලා උපරිම නාභිය දුර අහනවා. ඒතර අවම නාභිය දුර අදාළ වෙන්නේ 25 තියෙනකොට. ඒතර 25 තියෙනකොට අවම නාභිය දුර කියන්නේ මේ වෙලාවේ කාචේ නාභිය දුර තියෙනවා නම් අපිට v හොයා ගන්න පුළුවන්. v කියලා කියන්නේ උපරිම නාභිය දුරේදී කෙලින්ම නාභිය දුර තමයි උපරිම අවස්ථාවේදී. මොකද සමාන්තර කිරණනේ එන්නේ. ඉතින් කොහොම නමුත් ඔන්නවා ඇනලයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේව බලයට හරවන්නත් පුළුවන්. එතන මේ දැන් රචනා ප්‍රශ්නයක් ඇහුවොත් මේ ඇහි බලේ පරාසය මොකක්ද? අවම බලය සහ උපරිම බලය මොකක්ද කියලා අහන්න පුළුවන් නේද? එතකොට බලය කාචක බලය කියන එක ඩයොප්ටර් වලින් ප්‍රකාශ කරද්දී 1ට F කියලා ගන්න පුළුවන්. මේ F හැම වෙලෙම මීටර වලින් වෙන්න ඕනේ. මීටර වලින් ආදේශ කරපුවාම අපිට ඇත්තටම ලබා ගන්න පුළුවන් බලය කියන එක ඩයොප්ටර් කියන එකකේ. හරි. එහෙනම් බලන්න අවම නාභිය දුර දානකොට තමයි උපරිම බලයක් ලැබෙන්නේ. Pmax. Pmax වලගේ ලැබෙන්නේ එක බෙදීම F minimum කියන අගය ආදේශ කරද්දී. රයිට් බලන්න එක බෙදීම 2.3 වරක් 10 ඍණ 2. රයිට් ඒ 10 ඍණ 2 උඩට යනවා.
එතකොට 100 බෙදීම 2.3 වෙනවා P වල උපරිමගේ කාචයක මේ පුද්ගලයාගේ නැත්නම් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් ගැන මේ කියලා තියෙන්නේ. මේ පුද්ගලයාගේ කාචේ බලයේ උපරිමාගය වෙන්න 100 බෙදීම 2.3යි. 2.3ෙන් බෙදුවාම 43.5යි 5ක් විතර එනවා. 43.5යි ඩයොප්ටර. එහෙනම් P වල අවමාගයේ P මිනිමම් ලැබෙන්න ඕනන්නේ යා දුර බලනකොට එක බෙදීම F max. මොකද මේ යට බෙදනාගේ උපරිම වුණොත් තමයි බලය අවම වෙන්නේ. එතකොට අර නැවත ආදේශ කරද්දී එක බෙදීම 2.5යිනේ. එක වරක් 10 ඍණ 2. එහෙම නැත්නම් බෙදීම 100 උඩට ගිහිල්ලා මේක එනවා 40ක් ඩයොප්ටර කියලා. 40.0ක් එනවා හරියටම ඩයොප්ටර. එහෙනම් උපරිම සහ අවම බලයන් අතර වෙනස. එතකොට මේ කාචේ බලය ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් කරන්න පුළුවන්. මහා විශාල අක්ෂි කාචේ බලය වෙනස් කරන්න අවශ්‍ය නැහැ. right දීදුරේ හෙවත් 25 ඉඳලා අනන්තය දක්වා ප්‍රතිබිම්බ බලන්න මේ ඇහැ මගින් එයාගේ බලය 40 ඉඳලා ඩයොප්ටර 43.5ක් දක්වා වැඩි කරගන්නවා. right ඒ කියන්නේ ඩයොප්ටර 3.5කින් තමයි උපරිම සහ අවම කාචේ බලයන් අතර වෙනස වෙන්නේ. ඒ හා සම්බන්ධ බලය සම්බන්ධ කරලා ඇහුවනම් මෙන්න මේ විදියට අපිට ගණනය කරන්න වෙනවා. ඒත් අර 100ක් දාලා තියෙන්නේ මේ 2.3 සෙන්ටිමීටර් නිසා. ඒක මීටර වලින් ආදේශ කරන්න ඕන. හරි. හොඳයි. ඒ තමයි අපි හදපු ගැටලුව අතරින් 29 වෙනි ගැටලුව. හරි. ආලෝකයේ සම්බන්ධ ගැටලුවක්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියෙන තව විශේෂයක් තමයි අර ඒක ස්විච් වෙන්න ඕනේ. ටක් ගාලා එක ගැටලුවකින් තව ගැටලුවකට යන්න ඕනේ. දැන් ආලෝකය සමහරට අපි අපේ පාඩම් ඉගෙන ගන්නකොට මුලින්ම ඉගෙන ගත්ත පාඩමක්. right? ළඟදීම ඉගෙන ගත්ත ඒවා නෙවෙයි සමහර වෙලාවට. හැබැයි එකපාරක් ආලෝකයේ ගානක් හදලා ඊට පස්සේ එකපාරට ප්‍රත්‍යක්ෂතාවයේ ගානක් හදන්න වෙයි. එකපාරට විද්‍යුතයේ ගානක් හදන්න වෙයි. එතකොට අපි ආලෝකය හා සම්බන්ධව ගත්ත සිද්ධාන්ත අරමුණු අපේ ඔළුවේ තියෙද්දි එක ෂණිකයෙන් අපිට ඒ ටික මකලා දාලා වෙන දෙයක් ගන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒක කම්පියුටරයක් කරන්නත් ওই කාර්යය තමයි. අපිට අවශ්‍ය දේ එකපාරට වලින් තිබ්බ දේ මකලා ස්ක්‍රීන් එකේ අලුත් දෙයක් එකපාරට අපිට පෙන්නනවා. ඒ වගේ තමයි අපේ ඔළුවත් හැඩ ගැහෙන්න ඕනන්නේ එකපාරට ස්විච් වෙන්න. හොඳයි. බලන්න මේ ගැටලුව කොහොමද හදන්නේ කියලා. අපිට කියනවා අවදි කෝණයේ අංශක 38ක් වූ වීදුරු වලින් පනන ලද ප්‍රිස්මයක එක් වර්තක මුහුණතක් මත එයට ලම්බක ලෙස සමාන්තර ආලෝක කදම්බයක් පතනය වෙනවා. ආලෝක කදම්බෙන් ස්වල්පයක් හෝ දෙවන වර්තක මුහුණතෙන් නිර්ගත නොවීම සඳහා ප්‍රිස්මේ කෝණයේ අවමගය වන්නේ. right මේක සාම්ප්‍රදායික ප්‍රිස්මයකට වඩා වෙනස්. ඇත්තටම අවදි කෝණයක් ගැන කතා කරනවා නම් අවදි කෝණය කියන එක තීරණය වෙන්නේ ප්‍රිස්මේ හදලා තියෙන ද්‍රව්‍යය කියලා තිබ්බට මේකේ පොඩි වචනයක අඩුවක් තියෙනවා. ඒ තමයි අවදි කෝණය හැම වෙලේම දෙවන මාධ්‍යයට සාපේක්ෂව මුල් මාධ්‍යයේ වර්තනාංකය කියන එක ප්‍රකාශ කරන අවස්ථාවක්. වාතයේ තබා ඇති විට අවදි කෝණය 38ක් වන. මොකද 38 කියන එක වෙනස් වෙනවා අපි මේ ප්‍රිස්මය වෙනත් මාධ්‍යයක තියබුවොත්. ඒ නිසා මේ ගැටලුව වඩා හොඳින් කියවන්න නම් අපිට කියන්න වෙනවා වාතයේ තබා ඇති විට කියන වචනේ. නැත්තම් ඔයාලා හරියට මේක හිතුවා නම් කොහොමද මේ 38යි කියන අවදි කෝණය කියලා දෙන්නේ කියලා හිතෙනවා. right එතකොට ඇයි අවදි කෝණයක් අපිට දෙන්නේ? එයාගේ හදලා තියෙන ද්‍රව්‍යයේ වර්තනාංකය සම්බන්ධ කරගන්න සමීකරණයක් ලියා ගන්න අවදි කෝණය අපිට අවශ්‍ය වේවි. ඒක 38යි. වර්තනාංකය හොයනවා නම් කොහොමද අවදි කෝණය දුන්නාම වර්තනාංකය හොයන්නේ?
වීදුරු වර්ගයක් සඳහා දෙන්නේ. ඒ කියන්නේ ඒ වීදුරු ප්‍රිස්මයක් හරි මොකක් හරි තල පෘෂ්ඨයක් හැටියට අපි සලකලා මේ වගේ මේ ප්‍රිස්මේ ද්‍රව්‍ය සහ මේ වාතය. ඒතර වාතයේ වර්තනාංකය Na සමාන 1 කියලා ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඒකයි වාතයේ තබා ඇති කියලා මම තීරණය කරේ. එතකොට අවදි අවස්ථාව කියලා කියන්නේ මෙන්න මේ වගේ පතනය වෙනවා. අපි අභිලම්බයක් ඇන්දොත් එහෙම ඒ අභිලම්බයට සාපේක්ෂව වර්තනය වන කිරණය මාධ්‍ය දෙකේ අතුරු මූණත හරහා යනවා. ඒතර මේ කෝණය තමයි ඔය 38ක් කියලා කියන්නේ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොහොමද මේ මාධ්‍යයේ එහෙමත් ප්‍රිස්මේ වර්තනාංකය හොයන්නේ? ප්‍රිස්මේ හදලා තියෙන ද්‍රව්‍යයේ n වරක් sin 38 සමාන වෙනවා එක වරක් sin 90ට. අන්න ඒකෙන් අපිට අවශ්‍ය නම් n වලාගේ ගන්න පුළුවන්. හැබැයි sin 38 කියන එක දීලත් නැහැ. උත්තරවල sin 38 නැහැ. ඕනනම් හොයන්න ඕම. හරි. දැන් අපිට කියනවා ප්‍රිස්මයක් හදලා තියනවලු. රයිට් අපිට මේ ගාන කියවපුවාම දැන් ප්‍රිස්මයක් හදලා තිබ්බා කිව්වහම අපි ප්‍රිස්මේ ඇඳොත් එහෙම. අපි අඳින්නේ බොහෝ වෙලාවට සමපාද ත්‍රිකෝණයක් ආකාර හරස්කඩක් තියෙන ප්‍රිස්මයක්. හැබැයි මේකේ අහන්නේ මේ ප්‍රිස්මේ කෝණයක් පිළිබඳ අවම කෝණය මොකක්ද කියලා වගේ අහන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේක 60ම වෙන්න අවශ්‍ය නැහැ. 60ක් තියෙනවා 76ක් තියෙනවා ඊට අඩු වගේ උනුත් තියෙනවා. ඉතින් අපි ඉස්සල්ලා සමාට අපි අඳින රූපේ එකපාරට ඒ ඥාන තේරුම් ගන්න බැරි වෙන රූපයක් අපි අඳිනවා. හැබැයි එහෙමනම් අපි ඇඳගෙන යනකොට අපිට වැරදි නම් ආපහු අපි අඳින්න වෙනවා. නේද? සමාට ඔය අපි එහෙම රූප ආපහු අඳින්නේ දීලා තියෙන සමක ප්‍රතිරෝධය හොයන්න ඕනේ. ජාලයක් අපිට නැවත ඇඳගත්තාම වඩා ලේසි වෙනවා. එහෙම නැත්නම් බල ලකුණු කරන්නේ අපි බල ලකුණු කරනවා සමහර වෙලාවට අපිට නැවත වෙනස් කරන්න වෙනවා දිශාවන්. ඉතින් කමක් නැහැ අපි කියලා තියෙන විදිහට බලමු. අඳින්න ප්‍රිස්මයක් කොහොම තියෙනවලු. රයිට් ප්‍රිස්මේ කෝණය ගැන අහනවා. ඉතින් මම ඒ කියලා මෙතන දාගන්නවා. එතකොට අපිට කියනවා එක් මුහුණතක් මතට එයට ලම්බක ලෙස සමාන්තර ආලෝක කදම්බයක්. ඇත්තටම අපි ප්‍රිස්ම හා සම්බන්ධ පරීක්ෂණ කරද්දී සමාන්තරකයෙන් ගන්නේ සමාන්තර ආලෝක කදම්බයක්. දැන් මෙතන සමාන්තර ආලෝක කදම්බයක් කිව්වහම අපිට දැන් කාචයක් මත පතන වෙන සමාන්තර ආලෝක කදම්බයක් කිව්ව ගමන් අපි ඒ කාචය පුරාවට බොහොම ඝනකම සමාන්තර ආලෝක කදම්බයක් එහෙම නැත්නම් කිරණ දෙකක් ගන්නවා. ඒ දෙක අතර තව කිරණ තියෙනවා කියලා හිතනවා. උදාහරණයක් ඇරෙන්න නාභිය කරා යොමු වෙන කිරණ සටහනක් අපි අඳිනකොට එහෙම කරනවා. දැන් මෙතනත් එහෙම සමාන්තර ආලෝක කදම්බයක් කියන එක ගත්තාම ඉතින් අපි රේඛා ගොඩක් ඇඳත් ටික රේඛාවක් ඇඳත් ඇති. සමාන්තර ආලෝක කදම්බ තමයි පතනය වෙන්නේ. අපි නිකන් කිරණයක් කියලා කියන එක කිරණයක් කියන එක සමාන්තර ආලෝක කදම්බයක්. ඒ නිසා එතන සමාන්තර ආලෝක කදම්බයක් පතන වෙනවා කියන එකේදී අපි අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. කොහොම හරි එක පෘෂ්ඨයක් ඒ කියන්නේ වර්තක පෘෂ්ඨ දෙකක් ගන්නවා. ප්‍රිස්මේ කෝණය අපි අර්ථ දැක්වාට පස්සේ මෙන්න මේ පෘෂ්ඨය ගැන එච්චර සලකලිමත් වෙන්නේ නැහැ. සමහර ප්‍රිස්ම වල මේක රළු කරලා තියෙනවා. ඒතර ප්‍රිස්මයකට මූණක් දෙකක් තියෙනවා. වර්තක පෘෂ්ඨ දෙකක්. එකක් තමයි මේ වම් පැත්තේ තියෙන එක. අනිත් එක අනිත් පැත්තේ තියෙන එක මේ ප්‍රිස්ම කෝණයට සාපේක්ෂව. සමහර ප්‍රිස්ම වල තුන් පැත්තම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අපි මේ පෘෂ්ඨ දෙක ගැනයි කියන්නේ. එතකොට ඒක පෘෂ්ඨයකට ලම්බකව සමාන්තර ආලෝක කදම්බයක් පතන වෙනවා. ඉතින් අපි එහෙමනම් ඒ කිරණය මේ වගේ ගමු. ලම්බකව පතන වෙනවා නම් මෙතනින් කෙලින්ම මෙතෙන්ට යන්න ඕන. හරි? මෙන්න ලම්බකව පතනය වීම. මේ විදිහට යනවා. මෙතනින් ඔහොම යනවා. ඊට පස්සේ අපිට කියනවා ආලෝක කදම්බෙන් ස්වල්පයක් හෝ දෙවන වර්තක මූණතෙන් නිර්ගත නොවීම සඳහා ප්‍රිස්මේ කෝණයේ අවමාගය මොකක්ද කියලා අපෙන් අහනවා. ඉතින් ඇත්තටම ස්වල්පයක් හෝ දෙවන පෘෂ්ඨයට වර්තනය නොවීම කියන කතන්දරය එන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. රයිට් මෙතන සිද්ධ වෙන්න ඕනේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරි විශේෂයෙන්ම දෙවන මූණතෙන් එළියට නිර්ගත වෙනවා කියන්නේ එළියට යනවා.
right දෙවන මූණත කියන්නේ මේ මූණතෙන් එළියට යන්නෙම නැති වෙන්න නම් මොකද වෙන්න ඕනන්නේ? අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ මෙන්න මෙතන මේක අපි අභිලම්බය මේ පැත්තට අදින්න. මේ කෝණය අපි θ කියලා කිව්වොත් θ වල අගය විශාල වෙන්න ඕනේ c වලට. දැන් සමහර කතන්දරවල විශාල කියලා කිව්වහම විශාලද විශාල හෝ සමානද නැත්තම් සමානද නැත්තම් කුඩාද? ඔන්න ඔය වගේ જાති එනවා. විය යුතුයි. ඉතින් එහෙමනම් ඒක පටන් ගන්නමක් තියෙනවනේ θ විශාල වෙන්න ඕනේ c වලට. එහෙනම් θට ගන්න පුළුවන් අවමාගය මොකක්ද කියලා අපෙන් අහනවා. එහෙම අවමාගයට අදාළව ඒ වලාගේ තීරණය වෙනවා. රයිට් එහෙමනම් අපිට ඇත්තටම θ වලට ගන්න පුළුවන් අවමාගයක් තියෙනවා. රයිට් ඒ තමයි අර පොඩ්ඩක්වත් යනවා කියන එක නැතුව 50%ක් මේ පැත්තටම යන ඒ කියන්නේ පළවෙනි පෘෂ්ඨයටම යන සහ ඉතුරු 50% මේ අතුරු මූණත ඔස්සේ යන අවස්ථාවක් නේ අවදි අවස්ථාව කියන්නේ. ඒ අවස්ථාවේදී පොඩ්ඩක් යනවද 50%ක් එළියට 50%ක් ඇතුළටද? ඇත්තටම එළියට කියන්නේ නිර්ගත වෙනවා කියලා කියන්නේ මේ මාධ්‍යයෙන් අතුරු මූණතෙන් එහාට යන්න ඕන. ඒ කියන්නේ වර්තනය කියන කතන්දරේ නෙවෙයි අවදි අවස්ථාවේ අර 50%ක් එළියට යනවා කියන එකේ එහෙම නැත්නම් අතුරු මූණත හරහා යනවා කියන එකෙන් කියවෙන්නේ. ඒ නිසා අපිට බය නැතුව ගන්න පුළුවන් මෙතනදී θ වලට ගන්න පුළුවන් θ වලගේ උපරිම වෙන්න පුළුවන් ඊට වඩා එතකොට පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එතකොට අවම වශයෙන් θට මොකද්ද තියෙන්න පුළුවන්නේ කියලා. ඒතර ඒ නිසා මෙතන සමාන ලකුණත් අපිට සලකන්න පුළුවන්. θ සමානයි c හෝ විශාලයි c වුණාම තමයි පූර්ණාභ්‍යන්තර පරාවර්තනය හෝ අවදි අවස්ථාව. රයිට් මේක ඇතුළේම අවදි අවස්ථාවත් අපිට ගන්න පුළුවන්. සමහර ගැටලු වලදී විශේෂයෙන්ම සමහර ගැටලු අපිට හම්බෙනවා ඔය අසමානතා ලකුණු තියෙන. ඒතර විශාලයි කියලා විතරක් තියෙන. විශාල හෝ සමාන නැති අවස්ථාවන් ගන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේක පූර්ණාභ්‍යන්තර පරාවර්තන වෙනවද? අර අවදි අවස්ථාව ගන්න නැද්ද කියන තැන් අපිට හම්බ වෙනවා. ඒක ගැටලුවේ අනුව තමයි උත්තර දිහා බලලා එහෙම අපිට තීරණය කළ හැකියි. ඉතින් මෙතනදී θ වලට ගන්න පුළුවන් වැඩි අගයන් ගන්න පුළුවන් θ වලට ගන්න පුළුවන් අවමාගයේ c වෙනවා. ඉතින් දැන් අපෙන් අහන්නේ ප්‍රිස්මේ කෝණය සම්බන්ධයෙන්. ප්‍රිස්මේ කෝණයට ගන්න පුළුවන් අවමාගය මොකක්ද? ඉතින් අපිට පේනවා මෙතන 90 නිසා මේකත් 90 වෙලා මේක එනම් මේක 90 රින ඒ වෙලා මේක ඇත්තටම ඒ වෙනවා. එහෙනම් θ වල අගය යාමිතිකව ඒ කියන ප්‍රිස්මේ කෝණය නිරූපණය වෙනවා. එහෙනම් මේකේ අවමාගය මොකද්ද වෙන්නේ? ඇත්තටම ඒක කෙලින්ම 38ම තමයි. රයිට් ඒ අවමාගය 38ක් වෙනවා. 38ට වඩා වැඩි වුණොත් එහෙම අවදි කෝණේ කෙලින්ම මෙතන තියෙන්නේ නේද? වර්තනාංකය හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. වර්තනාංකය හොයන්න ඕන නම් ඒත් පුළුවන්. එහෙනම් හරි උත්තරේ කෙලින්ම 38ම තමයි. ප්‍රිස්මේ කෝණයක් 38 වෙන්න ඕනේ. එතකොට ප්‍රිස්මේ කෝණය අවදි කෝණය සහ පතන කෝණය මේ කිරණ පතනය වීම හා සම්බන්ධයෙන් එක්තරා විදියක ඇනලිසිස් එකක් එහෙම නැත්නම් විශ්ලේෂණයක් අපිට තියෙනවා. සමහර වෙලාවට පතන කෝණයගේ සීට වඩා වැඩිද අඩුද වෙනකොට කිරණේ ගමන් මඟ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මගේ ආලෝකයේ පොතේ මම හොඳට විස්තර කරලා තියෙනවා. රයිට් අවස්ථා කීපයක් යටතේ කිරණ ඇඳලා තර්ක කොහොමද ගොඩනගන්නේ කියන එක ගැන තියෙනවා. ඔයාලා කීවල බලන්න ආලෝකයේ පොතේ ප්‍රිස්ම හා සම්බන්ධව කතා කරද්දී අවම අපගමන කෝණය ප්‍රිස්මේ කෝණය අනුව කොහොමද වෙනස් වෙන්නේ වගේ දේවල් ගැන කතා කරන කොටසෙම තියෙනවා ඒ වගේ දේවල්. ඒව තමයි අමාරු ඇත්තටම. ඒ කියන්නේ වගන්තියක් වගේ තිබුණා නම් ඒ වගන්තිය හරිද වැරදිද කියලා බලන්න පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. අත්දැකීමක් තියෙන්න ඕනේ. ඉතින් ආලෝකයේ පොත කියවලා බලන්න. එතකොට ඒ කතාන්දරේ ඔළුවට දාගන්න පුළුවන්. මොකද අපි දැනුමෙන් සන්නද්ධ වෙලා ගියේ නැත්තම් අපි යන්තම් ওই ගණන් ටිකක් හදලා විභාගෙට ගියොත් විභාගේ පාස් වෙන්නත් පුළුවන්. C එකක් ගන්නත් පුළුවන්. ඇතිද? මදි. C එකක් ගත්තට මදි. D එකක් ගන්නත් පුළුවන් වෙයි සමහරට. සිද්ධාන්ත හොඳින් කටපාඩම් කරගෙන ගියොත්. හැබැයි අවබෝධය අත්දැකීම වගේ දේවල් ටික කොහොමත් එක්ක තමයි අපිට ඒකක් ගන්න පුළුවන් වෙන්නේ.
ගොඩක් වෙලාවට තියෙන තරගකාරීත්වයත් එක්ක නැත්තම් විභාගේ පාස් නැද්ද අර ශිෂ්‍යත්වයේ වාගේ තමයි 100 එකක් ගත්තත් ඒ ලෙවල් වලට ගොඩක් අය කියන්නේ ඒක විභාගේ පාස් නෑ වගේ නෑ විභාගේ පාස්. හැබැයි ඉතින් අපි විභාගයෙන් පාස් වෙලා ඊළඟ පියවර තමයි විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නේ. රයිට් කොච්චර හරි සල්ලි තියෙනවා නම් දෙමාපියන් ප්‍රයිවට් ස්කූල් නැත්නම් යුනිවර්සිටිස් වලට යන්න පුළුවන්. හැබැයි එයාලත් හොඳටම දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබා දෙන උපාධිය විදිහට ක්වොලිටියක් නැහැ. පිළිගැන්මක් නැහැ. ඉතින් ඒ නිසා සල්ලි ගොඩාක් තිබ්බට ඒවයින් අපිට හොඳ දෙයක් කියන්නේ. අනිත් පැත්තට අධ්‍යාපනයේ අනිත් පැත්ත සල්ලි ගොඩක් තියෙනවා නම් සල්ලි අඩුවෙන් තියෙන කෙනෙක් ගන්න සෙරෙප්පු දෙකට වඩා හොඳ සෙරෙප්පු දෙකක් සපත්තු දෙකට වඩා හොඳ සපත්තු දෙකක් සල්ලි තිබීම නිසා ගන්න පුළුවන්. හොඳ ඇඳුමක් ඇඳුමේ ක්වොලිටිය වටිනාකම වැඩි වෙන්න ක්වොලිටිය හැම වැඩි වෙනවා. හැබැයි අධ්‍යාපනයේ ඒක අනිත් පැත්ත. නොමිලේ ලබා දෙන අධ්‍යාපනයේ අගයක් නැහැ ගොඩක් අයට. රයිට් හැබැයි නොමිලේ ලබා දෙන අධ්‍යාපනය තමයි උපරිම ගුණාත්මක භාවයෙන් වැඩි වෙන්නේ ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන ලංකාවේ විශ්වවිද්‍යාල වලින් යන අය. ඉතින් ඒ නිසා ඔයාලා කවදාවත් කොච්චර සල්ලි තිබුණත් හිතන්න එපා. අම්මගේ තාත්තලාගේ සල්ලිනේ අමාරුවෙන් සමාට හම්බ කරන්නේ. ඉතින් මම කියන්නේ ඉගෙන ගන්න. ඉගෙනගෙන හොඳින් විභාගේ පාස් වෙන්න ඕන ලොකු තරගයක් තියෙන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට රාජ්‍ය විශ්වවිද්‍යාල ගොඩක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධිය නොමිලේ දෙන උපාධිය ලබා ගන්න එකට ලොකු වැලියු එකක් තියෙනවා. අපේ අය කොච්චරවත් ඒක ගණන් ගත්තේ නැති වුණාට ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්න. හොඳින් විභාග පාස් වුණා නම් මෙඩිකල් ෆැකල්ටි යන්න ඕනේ නැහැ. රයිට්? එහෙම නැත්නම් ඉංජිනේරින් ෆැකල්ටි යන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. කැමති දෙයක් කරන්න පුළුවන් ජීවිතේ. කොහොම නමුත් ඒ තරංගයත් එක්ක විභාගයට හොඳින් මුහුණ දෙන්න. ඒකට අර මං කිව්වා 100 එකක් අරගෙනවත් B එකක් අරගෙනවත් බෑ. එහෙනම් ගන්න ඕනේ මොකද්ද? ඒකක් ගන්න ඕනේ. ඒතර ඒකක් ගන්න බැරිද? ඒකක් ගන්නෙ කොහොමද? කියන එක වෙනම කතාන්දරයක්. ඕනතරම් කියන්න පුළුවන් ඒකක් ගන්න කොහොමද කියලා. හැබැයි මේ හැමතැනම තියෙන්නේ ඔයාලගේ උනන්දුව සහ ඔයාලගේ උත්සාහය. රයිට් අපිට නොයේක් දේවල් තියෙනවානේ මිනිස්සු හැටියට අපිට තියෙනවා නිදා ගන්න එක මීට වඩා හොඳයි කියලා හිතනවා. සින්දු අහන එක එහෙම නැත්නම් ඇවිදින්න යන එක නේද වැඩ කරන්න කියන එක මොලේ කියන එක හැදිලා තියෙන්නේ මෙහෙම. මොලේ කැමති අපි වැඩ කරනවාට නෙමෙයි මොලේ කැමති දැන් පොඩ්ඩක් නිකන් ඉන්න. දැන් පොඩි සින්දුවක් අහන්න. රයිට් එහෙම නේද? මොකද කරන්නේ මම ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා එක තැනකදී. ඔයාලා අහලා තියෙනවනේ ඇඹුල් නම් දොඩම් දෙහි නම් තියෙන්නේ වෙන මොනවත් නැත්තම්. රයිට් දෙහි ගොඩාක් ඇඹුල් කිය ඉන්නේ නැතුව. වතුර ටිකක් දාලා සීනි ටිකක් දාලා බීම එකක් හදාගන්න. මොකද අපේ දැනුම වැඩි කර ගැනීමම තමයි කරන්න තියෙන්නේ. දැන් අපි තුමු ආලෝකය ඔයාලා සිද්ධාන්ත ඉගෙනගෙන තියෙනවා. හැබැයි දන්නේ නැති જાති අහුවෙන්නේ කොහෙද? වැඩිපුර ඉගෙන ගන්න පුළුවන් જાති තියෙන්නේ කොතනද? අන්න ඒක තමයි. ඒක පසුපස්සේ යන එක තමයි වැදගත්ම වෙන්නේ. නැත්තම් විශේෂයෙන්ම ඔය ප්‍රශ්න පත්‍ර කරද්දී එහෙම අපි තුමු ඔයාලා පාස් පේපර්ස් එහෙම කරනවා නම් දැන් පාස් පේපර් එක ඔයාලගේ 50න් 30ක් හරි ගියා කියන්නකෝ. ඒ හරි ගිය 30න් වැඩක් තියනවද? හරි ගිය දැන් විභාගයේ අවසන් ප්‍රතිඵලය නම් හරි ගිය ටික තමයි වැදගත් වෙන්නේ. 40ක් විතර හරි ගියොත් එහෙම ඒකක් ගන්න පුළුවන්. ජෙනුයින් නම් 40. තමට මේ කොපි කරලත් එහෙම 40ක් හරියන්න පුළුවන්. කොපි කරලා නම් හරිය ගියාට වැඩක් නැහැ. සාමාන්‍ය කොපි කිරීම මහා අපරාධයක්. හැබැයි ඉතින් රචනා ප්‍රශ්නයක් කොපි කරන්න බෑ. එහෙම කොපි කරලා අහුවෙන්නත් එපා. මොකද එහෙම මොකද ඔයාලගේ ළඟ ඉන්න අය එක ගොඩට තමයි ප්‍රශ්න පත්‍ර ටික යන්නේ. ඒතකොට එකම උත්තරේ තිබුණොත් එහෙම කොපි කරපු එකනටයි කොපි කරන්න දුන්නේ එකනාගේ දෙන්නගේම විභාග තහනම් වෙනවා ප්‍රතිඵල තහනම් වෙනවා. ඉතින් ඒ නිසා කොපි කරලා ගත්ත එකක් තමයි කොපි කරන්න දීම. එයාට තමයි අපරාධයගේ රිසල්ට් එක නැති වෙනවා. කොපි කරපු එකනට නම් ඉතින් කොහොමත් රිසල්ට්ස් නැති හින්දානේ කොපි කරන්නේ. කොපි කරවුවොත් අහු වෙනවා. MCQ කොපි කරාට අහු වෙන්නේ නැහැ. හැබැයි රචනා ප්‍රශ්නයක් ස්ට්‍රක්චර්ඩ් එකක් එකම වචන තිබ්බොත් එකම ගුරුවරයාට ඒක හම්බ වෙන්නේ බලන්න.
අපසාරී කාචයක් මගින් සාදන කාචය සහ ඒ නාභිය අතර පිහිටා ඇති අතාත්වික උඩුකුරු වස්තුවක ප්‍රතිබිම්බය. right බලන්න මේ වගේ ගැටලුවකට අපිට එකපාරට උත්තරේ දෙන්න පුළුවන්ද නිකන් අපි දන්නේ මොනවද මේක පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න වෙයි නේද අපසාරී කාචයක් ඒ කියන්නේ අවතල කාචයක් හරි ඉතින් අපි බලමු අවතල කාචයක් ගැන කියනවා ඊට පස්සේ මගින් සාදන කාචය හා එහි නාභිය අතර පිහිටා ඇති මෙන්න මේ විශේෂිත වස්තුවක් අතාත්තික උඩුකුරු වස්තුවක් අතාත්තික වස්තුවක් උඩුකුරු ඉදු හරි ඉතින් එතකොට බලන්න උත්තරවල තියෙන්නේ මේ ප්‍රතිබිම්බය තාත්විකද උඩුකුරුද වස්තුවට වඩා විශාලද වගේ જાති කොහොමද ඔය තීරණය කරන්නේ හරි ඔය තීරණය කරන්නේ කොහොමද කියන එකේදී සමහර වෙලාවට තාත්වික වස්තු වල ප්‍රතිබිම්බ අතාත්වික වස්තු වල ප්‍රතිබිම්බ හැදෙන්නේ කොහොමද කිරණ සටහන් අඳින්නේ කොහොමද වස්තුව තාත්වික වෙනවා නම් වෙන විදියකට හැසිරෙන්නේ අතාත්වික වෙනවා නම් වෙන විදියකට හැසිරෙන්නේ සමහරට අතාත්වික වෙනකොට තාත්වික වෙන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ විදියට වෙනවා right මේක එක පේලියේ ගානක් උත්තරත් ඔය මොනවා හරි තියෙනවා තාත්වික අතාත්වික උඩුකුරු යටිකුරු අපි මොකක් හරි හිතලා උත්තරයකට ගැහුවොත් ඒ මොනවත්ම දන්නේ නැත්නම් ඉතින් එහෙම කරන්න වෙනවා හැබැයි අපි කරන ප්‍රශ්නය හැම වෙලේම හරියන උත්තරයක් අපි දෙන්න උත්සාහ කරන්න ඕනේ. හැම එකක්ම හරියන උත්තරයක් දෙන්න උත්සාහ කරවුවොත් අපිට ওই 40 කියන ටාගට් එකට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් කරන්න නම් මේක දැනගෙනම ඉන්න ඕනේ. මේක අහුවෙලා අපි කියන්නේ අහුවෙලා තියෙන්න ඕනේ. තමන් කරන ප්‍රශ්නවල උත්තරවල පන්තිවල හරි මොකේ හරි. තමන්ට මේක අහුවෙලා තියෙනවද? right බලන්න ඔයාලට මේක අහුවෙලා තියෙනවද කියලා බලන්න අපිට කියන්නේ අපසාරී කාචයක් මගින් සාදන කාචය සහ නාභිය දුර අතර පිහිටා ඇති අතාත්වික එකක්. අපි දැන් උඩුකුරුද යටිකුරුද වගේ ප්‍රශ්න සමහර වෙලාවට අපිට උත්තර වලින්ම ගෙස් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ප්‍රශ්නයක 90ක් විතර අපිට කරගන්න පුළුවන් පුංචි දෙයක් අපිට බෑ. දැන් මේකේ ඒක ගැන එච්චර උගන්වන්නෙත් ඒක ගැන එච්චර ඩිස්කෂන් එකකුත් නැහැ. සාකච්ඡාවකුත් නැහැ. හැබැයි ඒක නොදන්න නිසා ළමයාගේ උත්තරේ වරදින්න විදිහකුත් නැහැ. අන්න එහෙම තමයි ප්‍රශ්න හදන්නත් ඕනේ. දන්නේ නැති කොටසක් තියෙනවා. දන්නේ නැති කොටසක් තියෙනවා. හැබැයි ඒ දන්නේ නැති කොටස ඒක අලුත් කොටසක් වෙන්න පුළුවන්. ඒ කොටස නිසා ළමයෙකුට අනිත් ටික ඔක්කොම දන්න ළමයෙකුට උත්තරේ හදාගන්න බැරි වෙන්නත් බෑ. ඉතින් හොඳ ප්‍රශ්නයකදී අපි අර 90කින් උත්තරේ ගෙස් කරන්න පුළුවන් විදිහට තමයි උත්තර තියෙන්නත් ඕනේ. right? ඉතින් එහෙනම් මේකෙත් අපි මේ වස්තුව උඩුකුරු වස්තුවක්. අතාත්වික උඩුකුරු වස්තු ගැන සමහර වෙලාවට අපි ඉගෙන ගන්න නෑ. ඒ වෙනුවට අතාත්වික වස්තු අපි ඉගෙන ගන්නවා. කොහොමද බලන්න අතාත්වික වස්තුවක් තීරණය කරන්නේ? තාත්වික වස්තුවක් නම් මෙතනින් පටන්ගෙන කිරණ කාචයට වැටෙනවා. අතාත්වික වස්තු වල දැගනවා ඇති. එහෙම නැත්නම් ඔයාට හම්බෙලා ඇති. මේ වගේ මේ විදිහට යම්කිසි තැනකට යොමු වෙනවා වගේ තියෙනවනම් right මේ විදිහට කිරණ දෙකක් ඇවිල්ලා කාචයකට වැදෙනවා නම් මේ වස්තුව මේ පතන කිරණ පිටිපස්සට දික් කරාට අපිට වස්තුව හොයාගන්න බෑ. right පතන කිරණ පිටිපස්සට දික් කරාට වස්තුව හොයාගන්න බෑ. ඒ කියන්නේ මේ වස්තුව තියෙන්නේ අතාත්වික විදියට ඉදිරියෙන්. එහෙනම් මෙන්න මෙතන අපි මේ කිරණ දැන් ඇත්තටම ඉස්සරහට යන්නේ නැහැ මේ කාචයට පතනය වෙන කිරණ. කාචේ වර්තනයට ලක් වෙලා ඒක අපසාරි වෙන්න ඕන. හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා අපේ අතාත්වික වස්තුව. හරි. මේක තමයි අපේ අතාත්වික වස්තුව. එතකොට කාචය සහ එහි නාභිය අතර පිහිටන අතාත්වික වස්තුවක්. එහෙනම් මේකේ නාභිය දුර තව විදිහකින් අපිට කියනවා මේකේ නාභිය දුර මීට වඩා වැඩි කියලා. right එහෙමනම් කාචේ නාභිය දුර කියන්නේ මෙතන කියලා කියමු. f වලාගය. ඒ කියන්නේ මේ ටික f වෙනවා. මෙන්න මේ ටික f වෙනවා.
නාභිදුරනේ. හරි. එතකොට මේ ටික මොකක්ද? මෙතනලා මෙතෙන්ට u. මේ තමයි u. හරි. එතකොට මේ ගැටලුවේදී අපෙන් අහන්නේ මේ අතාත්වික වස්තුවේ ප්‍රතිබිම්බය දැන් කොහෙද හැදෙන්නේ? එතන මේකේ තියෙනවා දෙයක්. අපි නිකන් හිතුවොත් එහෙම මේ අවතල කාචෙන් මේ කිරණ දෙක අපසාරී කරන්න ඕන. පොඩ්ඩක් අපසාරී කරොත් ඒ කියන්නේ මේ මාර්ගයට වඩා පිටට ගන්න ඕන. පිට ඒ කියන්නේ අභිලම්බෙන් නෙවෙයි ප්‍රධාන අක්ෂයෙන් ඉවතට නමන්න ඕන. එහෙම ඉතින් පොඩ්ඩක් නමවුවොත් මේක ඉස්සරහට ගිහිල්ලා හම්බ වේවි. එතකොට තාත්වික ප්‍රතිබිම්බයක් තමයි ගොඩ නැගෙන්නේ. බලන්නකෝ තාත්වික 3යි අතාත්වික 2යි. එතකොට එහෙම නැතුව මේක ගොඩාක් අපසාරී වුණොත් ගොඩාක් අපසාරී බලය තීරණය වෙන්නේ මෙයාගේ නාභිය අගය මත. මෙයාගේ නාභිය දුර අඩු නම් අපසාරී බලය වැඩි. නාභිය දුර වැඩි නම් අපසාරී බලය අඩු. කොහොම නමුත් එහෙම වුණොත් ගොඩාක් පිටපැත්තට නැමුත් එහෙම අපිට මේ පැත්තේ තමයි ප්‍රතිබිම්බය ලැබෙන්නේ. ප්‍රතිබිම්බය ලැබෙන්නේ මේ කිරණ වලට සාපේක්ෂව. ඒක අතාත්වික ප්‍රතිබිම්බයක් වෙනවා. ඒකට තාත්වික ප්‍රතිබිම්බ හදනවා නම් කාචේ දකුණු පැත්තේ හදන්න ඕනේ. අතාත්වික ප්‍රතිබිම්බ හදනවා නම් කාචේ වම් පැත්තේ හදන්න ඕනේ. එතකොට දැන් වැඩි වෙලා තියෙන්නේ මේකේ ඒ වස්තුවට තියෙන දුර අතාත්වික වස්තුව හැදෙන තියෙන තැනවත් මේ කාචේ නාභිය දුරවත් අපිට දීලා නැහැ. සමහර ගණන් වල එහෙම අගයන් දීලා ප්‍රතිබිම්බය අහනවා. ප්‍රතිබිම්බය කොහෙද නැත්තම් මේක හැදෙන්නේ කොහෙද කියලා කෙලින්ම අහනවා. එතකොට මොකද දන්නවද කරන්නේ? කාච සූත්‍රය පාවිච්චි කළා ප්‍රතිබිම්බයට ලකුණ දාන්නේ නැතිව වස්තුව තියෙන පැත්ත ඍණයි ඇත්තටම කාටිසියානු ලකුණු සම්මුතිය අපිට අවශ්‍ය වෙනවා. මම සඳහන් කරන්න කාටිසියානු ලකුණු සම්මුතිය කියන්නේ මෙතනින් මේ පැත්තට මනින මිනුම් ඍණයි. මොකද පතන කිරණ ගමන් කරන දිශාවනේ. හරි. මෙතනින් මේ පැත්තට මනින මිනුම් ධනයි. ඕක තමයි කාටිසියානු ලකුණු සම්මුතිය. ඕනම වෙලාවක වචනෙන් ලියන්න පුරුදු වෙලා ඉන්න. right ඔය නියම එහෙම ලියන්න අපි කම්මැලිනේ පුරුදු වෙලා නැහැ. අපි ඕම්ගේ නියමය ලියන්න කිව්වොත් ඕම්ගේ නියමය අපි දන්නවනේ v = r වරක් i කියලා. හැබැයි ඕක ලියන්න ගියොත් මොනවද නියත තියෙන්නේ අරවා මේව මොනවද දන්නේ නැහැ. බොයිල්ගේ නියමේ ලියන්න ගියපුවාම මොන හරි එකක් මිස් වෙනවා. එක වචනයක් මිස් වුණොත් එහෙම නියමයක අපිට ලකුණු දෙන්නේ නැහැ. මොකද නියම අපිට ඕන විදිහට ලියන්න බෑ කියලානේ කියන්නේ. right බොයිල්ගේ නියමේ වෙන්න පුළුවන් ආකිමිඩිස්ගේ නියමේ. මොකක්ද ඒකාකාර දුස්රාවි තරලයක් දුස්රාවි බල තියෙන්න පුළුවන් ද ආකිමිඩිස්ගේ නියමේ ලියනකොට. ඕවා තමයි අපිට ඇති වෙන ප්‍රශ්න. විශේෂයෙන්ම නියමවලදී ඒකට සපෝටිව් ඒකට උදව් වෙන කරුණු කාරණා එහෙම නැත්නම් ඒ නියමයේ බලංගු වෙන තත්ත්ව මොනවද කියන එක හරි වැදගත් වෙනවා. ඒ වගේ වචන සමානුපාතික වේද නැත්නම් සමාන වේද නේ අනිත් හැම එකක්ම සමානුපාතික වේ කියලා කියද්දි සමාන වේ කියලා කියන එකක් තියෙනවා. ඒ තමයි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය. චුම්බක ශේෂ්ත්‍රවල ෆැරඩේගේ නියමයේදී ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ ශ්‍රාවය වෙනස් වෙන ශීඝ්‍රතාවයට සමාන වේ කියලා තමයි අර්ථ දක්වන්නේ. සමානුපාතික වෙලා ඒක එක වෙලා එහෙම කියන්නේ නැහැ. අනිත් තැන්වලදී ওই සමානුපාතික වේ කියලා එහෙම කියනවා නේද? පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. බොයිල්ගේ නියමය හැබැයි එහෙම ලිව්වට බෑ. උෂ්ණත්වය නියත විට අචල වායු ස්කන්ධයක ඔය කැලේ ටික කිව්වේ නෑ. අචල වායු ස්කන්ධයක් කිව්වේ නැත්නම් ඒත් ලකුණු නැත. විශේෂයෙන්ම රචනා ප්‍රශ්නවලදී ඔක ලියන්න වෙනවා. හැමදාම නියමයක් අහනවා මොකක් හරි. නැත භාගයේ විභාග ප්‍රශ්න පත්‍රවල බොයිල්ගේ නියමය සඳහන් කරන්න. ඒ වගේ තාපේ හරි මුකේ හරි නියමයක් අහනවාමයි අපිට නියමයක ඒ වචන ඒ විදිහටම තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔයාලා බලන්නකෝ එක වෙලාවක භෞතික විද්‍යාවේ නියම භෞතික විද්‍යාවේ එන නියම ටික කොහොම ලියන්න එක එක පාඩමේ එන නියම වෙන වෙනම ලියලා ලිස්ට් එකක් හදාගන්න. ඒ වගේ වාක්‍යයන් කොහොමද එන්නේ මොනවද තත්ත්ව ඒ නියම පිළිපදින් මොන තත්ත්වයට තේද උපකල්පන එහෙම ලියන්න. තාපේ එහෙම සිසිලන නියමය ලියද්දී මොනවද ඒ තත්ත්ව නේ සිසිලනේ සිසිල් වීම සම්බන්ධ නියම එහෙම තියෙනවා ගොඩක්. හරි. මේකට එනවා නැවත වතාවක්. අපිට දැන් මං කිව්වේ
දැන් මේකේ සමීකරණය සංකේත වලිමුත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. දැන් අර තාත්විකද අතාත්විකද කියලා කොහොමද තීරණය කරන්නේ? v වල අගය හොයලා කාටිසියානු ලකුණු සම්මුතිය ගැන මම මේ කිය හිටියේ. v වල අගය හොයලා ඒකට එනවනේ ලකුණක් ප්‍රතිබිම්බය අපිට ලැබුණොත් ඍණ v අගය ඍණ අගයක්. ඒ කියන්නේ මෙතන ප්‍රතිබිම්බය මේ පැත්තේ තියෙන. ඒ කියන්නේ තාත්විකයි ඒක. හැබැයි අවතල කාචයකින් අපිට මේ වගේ උත්තරේ ධන උත්තරයක් ආවොත් v වලට ප්‍රතිබිම්බ දුරට ඒ කියන්නේ මේ ප්‍රතිබිම්බය තියෙන්නේ වම් පැත්තේ. එහෙනම් ඇහැ තියලා බලනකොට දැන් වම් පැත්තේ තියෙනකොට අපිට හිතෙනවාද මේක තාත්විකයි කියලා? නෑ. මේ කිරණ වලට සාපේක්ෂව තමයි අපි හිතන්න ඕනේ. මේ කිරණ වලට සාපේක්ෂව ඉස්සරහට ගිහින් එකතු වෙනවා නම් තාත්විකයි. පිටිපස්සට දික් කළා කිරණ මෙහෙට යනවා. ඇහැට යන්නේ මෙහෙට. හැබැයි පිටිපස්සට දික් කළා තමයි අපිට ඒ කිරණ හම්බ වෙන තැන හොයාගන්න වෙන්නේ. හරි. එතකොට මොකද දන්නවද මේකද කරන්නේ? සංකේත වලින් තිබ්බට කමක් නැහැ. සංකේත වලින් තිබ්බට කමක් නැහැ. අපි ප්‍රකාශනයක් ලබා ගන්න යනවා. ඒ ප්‍රකාශනයේ v වලට ලකුණ දාන්නේ. සාමාන්‍යයෙන් අපි ප්‍රකාශන ගත්තාම කියන්නේත් ප්‍රකාශන වලට ලකුණු දාන්න හැම ප්‍රකාශනයක් නම් හැම රාශියකටම ලකුණු දාන්න. හැම රාශියකටම ලකුණු දාලා ඒ උත්තරේ ගන්න ප්‍රකාශනයක් නම් කියලා තමයි සාමාන්‍ය කියන්නේ. හැබැයි මේ ගාන හදනකොට අපිට ඕනන්නේ ලැබෙන ප්‍රතිබිම්බේ තාත්විකද අතාත්විකද කියලා බලන්න. එහෙනම් ඒකට අපිට ලකුණ වැදගත්. ඒ නිසා ප්‍රතිබිම්බ දුරට ලකුණ දාන්නේ නැතුව කාච සූත්‍රයට ආදේශ කරලා බලන්න ප්‍රතිබිම්බ දුරට අපිට ලකුණක් තීරණය කරන්න පුළුවන්ද කියලා. මොකද ප්‍රකාශන හින්දා ඒකත් සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි කාච සූත්‍රය පාවිච්චි කරවුත් එකයට v ඍණ එකයට u සමානයි එකයට f කියන සම්බන්ධය මේකේ v වල ලකුණ සහ අගය අපිට අවශ්‍ය වෙනවා. අගය නම් එච්චර වැදගත් නැහැ. ලකුණමයි ඕනේ. අනිත් u වලටයි f වලටයි ලකුණු දාමු. u වලට දාන්නේ ඍණ u. මොකද අතාත්වික ප්‍රතිබිම්බයක්නේ ඍණ u. f වලට ඉතින් ධන f දානවා අවතල කාචයක් නිසා. මෙන්න මේවා ආදේශ කරමු. ඒකල බලමු අපි ප්‍රතිබිම්බ දුර ධනද ඍණද කියලා. හරි. එතකොට මෙයාට මොනවද දාන්නේ? ඍණ මේකට ඍණ u දාන්න සමානයි එකයට a. හරි. මෙතන ඍණ ධන වෙලා එකයට u ධන පදයක් තියෙන්නේ මෙහාට එනකොට ඍණ වෙනවා. එහෙනම් මේකෙන් v හොයන්න අපි ඉස්සෙල්ලා එකයට v හොයාගමු. එකයට v කියන්නේ එකයට f ධනාගයක්. ඊට පස්සේ මෙතන ධන වෙලා තිබ්බ එක මෙහාට එනකොට ඍණ වෙනවා. ඍණ එකයට u. හරි. එතකොට දැන් බලන්න මේකේ ඔය කියන தත්ත්වයටතේ විශේෂත්වයක් තියෙනවා. රයිට් මේක සුළු කරන්න පුළුවන්. නමුත් මෙතන බැලුවොත් මෙතන u කියන එක හැම වෙලේම අපිට කියනවා නාභිය සහ කාචය. ඒ කියන්නේ කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය. මෙන්න මෙතෙන් කියනවා කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය මධ්‍ය ලක්ෂණ. මෙතන හැම දුරක්ම අපි මනින්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලානේ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව. කාටිසියානු ලකුණු සම්මුතියේ එහෙම තියෙනවා. සෑම දුරක්ම කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා මනිනවා. එතන මෙතන ඉඳලා මනින්න u දුර මෙතනලා මදින f වලට වඩා කුඩායි. ඔන්න මතක තියාගන්න u කියන එක කුඩායි f කියන විශේෂිත වූ අවස්ථාවක් ගැන තමයි මේ අපි කතා කරන්නේ. මොකද මට මෙතන පේනවා සුළු කරද්දී ලකුණ තීරණය කරද්දී දැන් මෙතන සාමාන්‍යයෙන් අපි සුළු කරන්නේ f සහ u. දැන් f සහ u කියන්නේ ධන සංඛ්‍යා. ධන සංඛ්‍යා හැබැයි ඒවට අදාළ ලකුණත් එක්ක අපි දැන් මේ u කියන්නේ වස්තු දුර කියන්නේ ධන සංඛ්‍යාව. f කියන්නේ දැන් ලකුණ දාලා තියෙන හින්දා මේක නිකන් සංඛ්‍යාත්මක අගය විතරයි නිරූපණය කරන්නේ. එතකොට f සහ u කියන ගුණිතය ගන්න පුළුවන් පොදු ගුණාකාරය හැටියට f වලින් බෙදුවාම u එනවා. u ඊට පස්සේ ඍණ ලකුණ තියෙනවා. u වලින් බෙදුවාම f මෙහෙම එකක් තියෙනවා. u ඍණ f. හරි. දැන් අපි v වල අගය හොයනවා. ඒ කියන්නේ උඩයට මාරු කරනවා. එතකොට එන්නේ fu. fu කියන ගුණිතය ධනද ඍණද? ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්ද? නැහැ. f කියන්නේ ධන නම් u කියන්නේ ධන සංඛ්‍යාවක් නම් දැන් මෙතන u කියන්නේ ඍණ සංඛ්‍යාවක් කියලා ආයෙ පටලවා ගන්න එපා. මේක පාරක් අපි ඍණ කියලා දැම්මයි. ඍණ u කියන්නේ ධන සංඛ්‍යාවක් ඒකේ ඍණ අගය අපි දාලා තියෙනවා. ඒ නිසා fu කියන ගුණිතය ධනයි. හැබැයි මේක u ඍණ f. එතකොට අපි විශේෂ කන්ඩිෂන් එකක් යටතේ තියෙන u වල අගය හැම වෙලේම f ට කුඩායි. ඒ නිසා මේකෙන් අපිට දැන් තීරණය කරන්න පුළුවන් v වල ලකුණ. ඇත්තටම පුළුවන්. මේ v වල ලකුණ ඍණ වෙනවා. ඍණ අගයකින්.
ඇයි අපි එහෙම කිව්වේ? fu කියන්නේ ධන උත්තරයක්. u වලින් f අඩු කරන්න තියෙන්නේ. එතකොට u කියන්නේ එක f ට කුඩයි. මෙන්න මේ කන්ඩිෂන් එක යටතේ. ඒ නිසා මේක ඍණාගයක්. එතකොට ඍණයි කියලා කියන්නේ මොකද්ද? ඍණයි කියලා කියන්නේ මේක පොඩ්ඩක් අපසාරි වෙලා ඉස්සරහ ප්‍රතිබිම්බය හදනවා කියන එක. රයිට් පොඩ්ඩක් අපසාරි වෙලා. ඒ කියන්නේ අපසාරි වෙන්නේ නැත්තම් පුළුවන්ද මේ පැත්තට නැමුණොත් අபிසාරි. මෙහෙමම ගියොත් මෙතනටම නමුත් පොඩ්ඩක් අපසාරි වුණොත් එහෙම මේක ඉස්සරහා යම් කිසි තැනකට යනවා. ඉස්සරහා යම් කිසි තැනකට ගිහිල්ලා හදන්නේ තාත්වික ප්‍රතිබිම්බයක්. රයිට් මෙන්න මේ ප්‍රතිබිම්බය පිළිබඳව තමයි අපෙන් අහන්නේ. ඉතින් බලන්න අපිට ඒක තීරණය කරගන්න පුළුවන්. රයිට් ඉතින් සමහර වෙලාවට ඔය වගන්ත ලියනකොට අවතල කාච මගින් අපි හිතා ඉන්නේ හැම වෙලේම පුංචි ප්‍රතිබිම්බ හදනවා කියලානේ. ඒ තාත්වික වස්තු වල තාත්වික වස්තුවක් තිබ්බොත් කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් හදන්නේ කාචයේ නාභිය දොර සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර. හැබැයි බලන්න අවතල කාච වලින් සෑම විටම සාදාන්නේ අතාත්වික ප්‍රතිබිම්බ වේ කියලා කිව්වොත් ඒ වගන්තිය හරි නෑ. මොකද තාත්වික වස්තු වල හැම වෙලේම කුඩා අතාත්වික ප්‍රතිබිම්බ හැදුවට අතාත්වික වස්තු වල විශාල වෙන්න පුළුවන් තාත්වික ප්‍රතිබිම්බ හදනවා. එහෙනම් අපි උත්තර දැන් චෙක් කරලා බලමු. අපිට තියෙන්නේ තාත්වික ප්‍රතිබිම්බයක්. එහෙනම් ඉවත් කිරීමේ ක්‍රමයට යනවා අපි දැන්. මේක වැරදි, මේක වැරදි. එතකොට තාත්වික නිසා පළවෙනිට මේ තුන හරි. ඔන්න තාත්විකයි, තාත්විකයි, තාත්විකයි. දැන් අර මං කිව්වේ යටිකුරුද උඩුකුරුද කියන එකත් අපිට තීරණය කරන්න වෙනවා. ඒ වගේම විශාලද කුඩාද කියන එකත් තීරණය කරන්න වෙනවා. විශාලද කුඩාද කියන එක තීරණය කරන්නේ විශාලනය. රේඛීය විශාලනය කියන එක සමාන වෙනවා v බෙදීම u වලට. එතකොට මේ තමයි u, මේ තමයි v. v වලගේ විශාලයිනේ. එහෙනම් මේක එකට වඩා වැඩි වෙනවා කියලා කියන ප්‍රතිබිම්බය විශාල වෙනවා. රයිට් එතකොට මෙන්න මේක අපි දැන් මේ දෙවන කාරණේ උඩුකුරුද යටිකුරුද කියලා බලලා නැහැ. හැබැයි අනිත් පැත්ත බැලුවා. ඒ තමයි විශාල ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒක තාත්වික විශාල. මේක හරි මේක වැරදි. කුඩා කියලා කියනවනේ. ඒ කියන්නේ මේකත් ඉතින් වැරදි. දැන් අපිට තියෙනවා තාත්වික උඩුකුරු, තාත්වික යටිකුරු විශාල ප්‍රතිබිම්බයක්. හරි. දැන් අපිට සමහර අවස්ථාවල අර තාත්වික ප්‍රතිබිම්බවල දකින ලක්ෂණයට වඩා අතාත්වික ප්‍රතිබිම්බවල ලක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිරණ මේ ප්‍රධාන අක්ෂය හරහා ගියොත් එහෙම මේ යටිකුරු ප්‍රතිබිම්බ හදනවා. හැබැයි මෙතන ටිකක් අමාරුයි ඒක තීරණය කරන්න. ඒක උත්සාහ කරලා බලන්න ඔයාලා. මොකද දැන් මෙතන අපි ලක්ෂීය වස්තුනේ සකස් කරේ. ලක්ෂීය වස්තු සකස් කරලා තියෙනවා. හරි. එතකොට අතාත්වික දෘඩ වස්තු එහෙම නැත්නම් ඊතලයක් වගේ දාලා හදන වස්තු අපිට බැරිද හදාගන්න? පුළුවන්. හදාගන්න පුළුවන්. එතකොට කොහොමද මේ වැඩේ කරන්නේ? ඇත්තටම කිරණ සටහනක් ඇඳලා බලන්න. දැන් තාත්වික වස්තුවක හදන්න ප්‍රතිබිම්බය අතාත්වික විදියට ඒක වස්තුවට වඩා කුඩා වෙනවා. අතාත්වික වස්තු වල විශාල ප්‍රතිබිම්බ හදනවා. ඒක උඩුකුරුයි ද යටිකුරුයිද කියන එක තීරණය කරන්න අපිට වෙනවා. රයිට්? ඒතර මං හිතන විදියට ඒකට අපිට විස්තృత වස්තුවක් ගැන බලන්න වෙනවා. ඉතින් දැන් අපි විභාගෙදී නම් එක පාට ওই දෙකෙන් කෝකද කියලා අපිට හිතා ගන්න බැරි වෙයි. ඒ වගේ වෙලාවක් නේද මම කිව්වේ උත්තර දෙකකට දැන් ආවා. මේක නිකන් ටක් ටික් ටුක් දාලා කැමති එකක් ගන්න. උඩුකුරුද යටිකුරුද කියන එක අපිට එහෙම එකපාරට කියන්න බෑ. දැන් මටවත් එහෙම එකපාරට කියන්න බෑ. මට තර්කයක් ආවා. මට හිතුණා අර තාත්වික ප්‍රතිබිම්බ සහ අතාත්වික ප්‍රතිබිම්බ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ විදිහට ක්‍රියා කරයිද කියලා. විශාල වීම නම් අපිට පැහැදිලි. මොකද විශාලනේනේ. v බෙදීම u වලින් ගන්න විශාලනේ රේඛීය විශාලනේ. ඉතින් ඒ වගේම මේක අර තාත්වික වස්තු වල ප්‍රතිබිම්බ උඩුකුරු වුණා
අතාත්වික වස්තු වල ප්‍රතිබිම්බ යටිකුරු වෙනවා කියලා මට එකපාරට මං කියන්න යන්නේ නෑ ඔයාලට. මං හැබැයි ඔයාලට කියන්නම් කොහොමද ඒක ගන්නව නම් ගන්න. ඉතින් කිරණ අඳින්න පුළුවන් අපිට ඕනනම් සුදු කොලයක් අරගෙන රයිට් පරිමාණ වලටත් අපිට ප්‍රතිබිම්බ හදන්න පුළුවන් නේද? අපි නිකන් try කරලා බලමු ඒක. නිකන් ඉන්න වෙලාවක try කරලා බලන්න. මං කියන්න කොහොමද අතාත්වික විශාල වස්තුවක් යොදාගන්නේ. රයිට්. එතකොට දැන් කොහොම ප්‍රධාන අක්ෂය තියෙනවා. කාචය කියන එක අපිට ඉතින් ඔහොම දාගන්න පුළුවන්. හරි? හරි. දැන් කොහොමද අතාත්වික විශාල වස්තුවක් ගන්නෙ? අපි මෙහෙමයි තාත්වික අතාත්වික භාවයේ තියෙන්නේ කිරණවල ගමන් කරන දිශාව අනුවනේ. දැන් ඔය මේ පැත්තට ඔහොම ඇවිල්ලා හදන ප්‍රතිබිම්බය අපි ඇඳගත්තොත් ලොකුවට මෙහෙම රයිට් කිරණ ඇත්තටම ආපහු හරවලා යවන්න පුළුවන් ඕනම කිරණයක්. දැන් මේ කිරණය මෙතන වස්තුවක් තිබුණා නම් ආපහු හැරිලා යවන්න අපිට පුළුවන්. මෙතන වස්තුවක් තිබ්බා නම් මෙහෙම පතනේ වුණා නම් මේකට ඒක අපසාරි වෙලා මේ පැත්තට යනවා කියලා ගන්න පුළුවන්. එතකොට මේ තමයි ප්‍රතිබිම්බය. හරි මේක තාත්වික වස්තුවක් වුණා නම් මේ කිරණ අනිත් පැත්තට හරවුවා නම් හරිය නේද? එහෙනම් මෙතන අපිට විස්තෘත වස්තුවක්, ඒ කියන්නේ උස වස්තුවක් ඕනේ ප්‍රතිබිම්බය ලෙස. වස්තුව ලෙස අතාත්වික වස්තුවක්. එහෙනම් අපි මෙහෙම කරවුවොත් හරි. සම්මත කිරණ වලට අනුව දැන් අපිට මේකේ නාභිය යන අයිඩියා එකක් තියෙනවා. නාභිය තියෙන මේ පැත්තේ. එහෙනම් නාභිය මීට වඩා ලොකු. මෙන්න මේ වගේ තැනක නාභිය තියෙන්නේ. හරි? හරි. එතකොට නාභිය ඔහොම අරගෙන දැන් අපි කිරණ දෙකක් අඳිමු. බලන්න මෙතනින් මේ පැත්තට එන කියලා. දැන් මෙහෙම එන කිරණයක්. සමාන්තර වෙන කිරණයක්. මොකද වෙන්නේ? නාභිය හරහා යනවද නැහැ? නාභිය හරහා එනවා වගේ යන්න ඕනේ. මෙන්න මේ වගේ. රයිට් මෙතනින් නෙවෙයි. මෙහෙම යන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා මේ ලක්ෂය. ඔන්නෝම අපි ඇඳ ගන්න. රයිට් මේක මම නිකන් කඩේරි කරනවා. හැබැයි මේ කිරණ දැන් අනිත් පැත්තට අපි ගන්න යන්නේ. හරි. ඊට පස්සේ අපි තව කිරණයක් ගාමු මේක හරහා යන්න. sorry. මෙන්න මේක හරහා යන එකක් කොහොම ගන්නවා. දැන් මෙතන ඉඳලා යනවා නම් මෙහෙම. උන්න දැන් අතාත්වික විශාල වස්තුවක් හදන හැටි මං කියන්නද? අර අපි ලක්ෂ්‍ය විදිහට ප්‍රධාන අක්ෂයට යොමු වෙච්ච කිරණ දෙකක් වෙනුවට මෙන්න මේ කිරණයයි ආවොත් මේ කිරණය වර්ධනය වෙනවා කෙලින්ම මෙහෙම. මේක නාභිය කරා යොමු වෙච්ච කිරණය නිසා මේක මෙතෙන්ට එනවා. ඒතර මේ දෙක හම්බ වෙනකොට රයිට් මේ දෙක හම්බ වෙනකොට අපිට ප්‍රතිබිම්බයක් වගේ මෙතන ලැබෙන්නේ මොකද්ද? අපේ අතාත්වික වස්තුව. මේකද අතාත්වික වස්තුව. රයිට්? ඔව් නේද? මේක අතාත්වික වස්තුව වෙනවද? නැත්තම් ඒ අතාත්වික වස්තුව තියෙන්නේ මෙතනද? රයිට්? මේ කිරණ දෙක අපි ඇත්තටම පතනය වෙලා එන තැන මෙතනද නැත්තම් තියෙන්නේ මෙතනද? මෙතනද නැත්තම් තියෙන්නේ මෙතනද? මේ කිරණ දෙක එක්කහුව වෙලා මේ එන්නේ හිසෙන් එන කිරණ කියලා හිතන්න. මේ කිරණ දෙක මේ කාචය තිබ්බේ නැත්තම් මෙන්න මෙතෙන්ට යොමු වෙනවා. රයිට් අර කලින් ගැටලුවේ මේක තාත්වික වස්තුවක් නූනේ. මේක මෙතන මේ කිරණ දෙක මේ කාචය තිබ්බේ නැත්තම් මෙතෙන්ට යන තැන නේද අපි වස්තුව හැටියට ගන්න. එහෙනම් මෙතනදී අපි මෙහෙම එකක් මේ ඇඳට ඇත්තටම මේ අවසන් ප්‍රතිබිම්බයම තමයි අපි යොදාගෙන තියෙන්නේ. එහෙනම් මේ කිරණ දෙක මේ කාචය තිබ්බේ නැත්තම් යන්න මෙතෙන්ට. මෙතන තමයි එහෙනම් අපේ අතාත්වික වස්තුවේ හිස තියෙන්නේ. මොකද මේ කිරණ දෙක ඉස්සරහට ගියේ කාචේ වර්තනයෙන් පස්සේ ගිහිල්ලා මෙතෙන්දි හම්බ වුණා. එහෙනම් මේ තමයි එයාගේ ප්‍රතිබිම්බය නේද? හරි. එහෙනම් මේක තමයි එයාගේ අතාත්වික වස්තුව වෙන්න ඕනේ. බලන්න අතාත්වික වස්තුව මෙතනයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනදිත් එහෙමයි කිරණ දෙක කාචේ තිබ්බේ නැත්නම් යොමු වෙන ස්ථානය තමයි මෙයාට අතාත්වික වස්තුව උනේ. ඊට පස්සේ කිරණ දෙකම කාචේ වර්තනයට ගැළපෙන විදිහට වර්තනය වෙලා හම්බ වෙන තැන තමයි තාත්වික ප්‍රතිබිම්බය උනේ. එහෙනම් මෙතනත්
දැන් මේ කිරණය කඩිරි දැම්මේ නෑ මම මොකද මේක හරහා ඇත්තටම යන නිසා මේක යන්න ආවේ මෙතෙන්. එහෙනම් මෙතනදී තමයි මොකද මේ පැත්තේ වස්තුවක් පේන්නේ නැහැ. අපසාරීනේ ඉස්සරහට අபிසාරී වෙන මේ ලක්ෂය තමයි හිසේ ප්‍රතිබිම්බය. එතකොට අපි ප්‍රධාන අක්ෂයට ලම්බක වඳිනවනේ. එතකොට අතාත්මික වස්තුව මෙතන. ඊට පස්සේ මෙතන ඔන්න වර්තනයට ගැලපෙන විදියට නාභිය කරා යොමු වෙච්ච විශේෂිත කිරණයක් අපි සලකමු. ඒකෙන් ඇති වෙන ප්‍රතිබිම්බය මේ විදියට ගියා. නැත්නම් මේ කිරණය මේ විදියට ගියා. මේක නොවෙනස්ව ගියා. මේ දෙක ඉස්සරහදී හම්බුණා තාත්වික විදියට. රයිට් තාත්වික වස්තුවක් වගේ හැදුනේ ඇත්තරම මේක තාත්වික ප්‍රතිබිම්බය. රයිට් බලන්න අපි ඒක තීරණය කරපු හැටි. මේ තමයි අපේ තාත්වික ප්‍රතිබිම්බය. එතකොට